ගිය සතිය කිව්වා. දැන් මම මතෙව් 24 ඉවර කරනවා. මතෙව් 25 කරන්න තියෙනවා. නමුත් ඒ වයින් පාඩම් දෙකක් මම කලින් කරලා ඉවරයි. මොකද්ද? කන්‍යාවන් 10 දෙනා. ඊගාවට තලන්ත උපමා. ඒ දෙක ඉස්සර මම කරලා තියෙනවා. ඉතින් මම කිව්වා ඒක මම මේකට ගේන්නම්. මොකද ආපහු මම මතෙව් 25ට ගිහිල්ලා තලන්ත උපමාවයි කන්‍යාවන් 10 දෙනා ගැනයි උගන්වන්න ඕනේ නැහනේ. ඒ හින්දා ගිය සතියේ මම ඒ YouTube එකේ තියෙන මේ පාඩම් දෙක ඇරලා ඒ කන්‍යාවන් 10 දෙනා කියන උපමාවට ඉස්සරහින් කොටලුවා අංක 7 කියලා දැම්මා. මේකට ජොයින් කරා ඒක. ඊගාවට මේ තලන්ත උපමාවට කොටලුවා අංක 8 කියලා දැම්මා. ඒකත් ජොයින් කරලා ප්ලේලිස්ට් එකක් හදලා තියෙනවා දැන්. කොටලුවා එකේ ඉඳලා දැන් අද එකත් එක්ක 9ත් එක්ක ඉවර වෙන්න. ඒ නිසා තමයි 7යි 8යි කලින් කරා කියන ඒ මතෙන් අද 9 කියලා කිව්වේ. දැන් තේරෙනවද? එච්චරමත් පිස්සුන් නෑ තමයි මේ මුට. ඊළඟට අපි අයි බැටළුවා ගැනයි එළුවා ගැනයි කතා කරන්න පාඩමට කොටලුවා කියන මාතෘකාව දැම්මේ. දැන් විශේෂයෙන් කවුරු හරි මේ අද නම් මේ පාඩම නරඹන්නේ ඕගොල්ලන්ට මේක පොඩි ප්‍රහේලිකාවක්. වෙන මොනවද නෙවෙයි මේක මම අපේ නිරාහාර යාඥා මෙහි උගන්වන්න දවසක් ඇවිල්ලා දේශනා කරන්න පටන් ගත්තා. යේසුස් වහන්සේගේ අවසාන සතිය ගැන. ඒ අවසාන සතියේ උන්වහන්සේ මොනවද කරේ? කොටලුවා පිටයි කොටලු පැටවා පිටයි නැගලා මාරුවෙන් උන්වහන්සේ ජෙරුසලේම තුලට පිවිසුණා. ඉතින් ඒ වෙනකොට කවුරුත් කියන්නේ බොහෝ අය දැනගෙන හිටියේ නෑ. ওই බයිබලේ ලියලා තිබ්බට දැනගෙන හිටියේ නෑ මේ යේසුස් වහන්සේ කොටලුවා පැටයි උඩයි පැටියා උඩයි මාරුවෙන් නැගලා උන්වහන්සේ ගියේ කියලා. ඉතින් ඒකට මිනිස්සු පොඩ්ඩක් මවිත වෙලා කොටලුවා කියලා ඒගොල්ලෝ දාගත්ත මාතෘකාව. මේ මාතෘකාව මම දැම්මේ නෑ. ඊට පස්සේ දෙවෙනි පාඩම කොටලුවා හස්ත අර කොටලුවා දෙවෙනි කොටස කවදාද කරන්න කියලා මිනිස්සු අහනවා. කොටලුවා පළවෙනි පාඩමේ ඇවිල්ලා ඌ ගියා. අපි තාම අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මේ පාඩමටයි කොටලුවටයි සම්බන්ධ නැහැ. මොනවා කරන්නද? ඉතින් අපි බැලුවා බලන්න පටන් ගත්තේ මිත්‍රවරුනි යේසුස් වහන්සේ කොහොමද ඒ අවසාන සතියේ ඒ ජෙරුසලම් වල ඉන්න උත්තම පූජකයා ඇතුළු ඒ ආත්මික කණ්ඩායම ඒ වගේම පරිසීවරු ලියන්නු සදුසිවරු හෙරොද් රජතුමාගේ ඒ හෙරොද්වරු වෙනයි හෙරොදිවරු වෙනයි. හෙරොද්වරු කියන්නේ රජවරු. හෙරොදිවරු කියන්නේ ඒ හෙරොද් රජවරු සමග ඒගොල්ලන් එක්ක වැඩ කරන ඒගොල්ලන්ගේ අර පරම්පරාවේ ඒගොල්ලන්ගේ වැඩකාරයෝ ඒගොල්ලන්ට හෙරෝඩියන්ස් ඉංග්‍රීසියෙන්. හෙරොඩ්ස් කියන්නේ හෙරොද්වරු. ඒ රජවරු. හෙරෝඩියන්ස් කියන්නේ හෙරොදිවරු. ඒ ඔය වගේ පොඩි ජිල්පි තියෙනවා මේ අපි උච්චාරණය කරනකොට ඒ දේවල් පොඩ්ඩක් අපි පරිස්සමෙන් මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ වගේ අය හැමෝවම සහ පොදු ජනයා යුදෙව් සෙනඟ දේවමාලිගාවේ ඒ මිනිසුන්ව අවුල් කරලා ඒගොල්ලන්ව අවුස්සලා ඒගොල්ලන්ගේ අර පාස්කු මංගල්‍යය මේ මංගල්‍ය ටික පැත්තකින් තියලා යේසුස් වහන්සේව මරන්නම ඕනේ ඉස්සලා මුව මරයිමු කියලා ඒ මිනිස්සුන්ට හැංගෙන තරමට උන්වහන්සේ මිනිසුන්ව ඇවිස්සුවේ වෙන මොකකටවත් නෙවෙයි අපි කෙරෙහි උන්වහන්සේට තිබෙන ප්‍රේමය නිසා. ඒ නිසා ඒක ඇත්තට මේ අවසාන සතිය යේසුස් වහන්සේගේ අවසාන සතිය ඉතා සංවේදී. අපි ඒක බලනකොට මිනිස්සු ඒක තේරුම් ගන්න නැහැ. ඒගොල්ලෝ ඒක නිකන් කතාව වගේ උන්වහන්සේ කියන උපමා වගේ නිකන් බලාගෙන යනවා. නමුත් උන්වහන්සේගේ අවුරුදු 3මාරක සේවා කාලයේ ඉතා සංවේදීම කොටස හැටියට මම දකින්නේ උන්වහන්සේගේ ඒ අවසාන සතිය. හොඳයි. දැන් මේ අවසාන සතිය අද පාඩමේ වටිනාකම මොනවද දන්නවද? යේසුස් වහන්සේගේ සේවයේ උන්වහන්සේ කරපු අවසාන දේශනය මේක. එනවා මම කියන එක උන්වහන්සේ ගොඩාක් දේශනා කරානේ. කන්දවට දේශනාවෙන් පටන් අරගෙන දේශනා කීයක් කරාද? හස්කම් කීයක් කරාද? උපමා කීයක් කියලා දුන්නද? මේක තමයි උන්වහන්සේගේ අවසාන උපමාව, අවසාන දේශනය. මොකද මතෙව් 25 අවසාන කොටසේ අපි ඉන්නේ. ඉතින් මේක ඉවර වුණායින් පස්සේ 26ට ඔයගොල්ලෝ ගියොත් ඔයගොල්ලෝ දකින්නේ උන්වහන්සේ ආපහු ලාසරස්ගේ ගෙදරට ගියා බෙතානියාවේ. එතෙන්දී කෙනෙක් සීමෝන් කියන කෙනෙක් අපි පේතෘස් සීමෝන් නෙවෙයි වෙන කෙනෙක් මේ කැම වේලක් දෙන්න කතා කරනවා. එතනට යේසුස් වහන්සේ යනකොට උන්වහන්සේගේ කකුලට තෙල් ආලේප කරනවා. යේසුස් වහන්සේව මරන්න කුමන්ත්‍රණ කරනවා. ඊට පස්සේ එතන අර තෙල් ආලේප කරලා ඉවර වෙලා ගෝලෙන් වෙ කරගෙන මේ සියොන් වලට උන්වහන්සේ ගිහිල්ලා උඩු මහලට ගිහිල්ලා රාත්‍රී භෝජනය ලබා දෙනවා. දීලා හිටන් ගෙත්සමනේ වලට යනවා. රෑ උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලබනවා. ඒ කියන්නේ හෙට උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලබන්න යනවා. අද බදාදා රාත්‍රියේ හවස උන්වහන්සේ සියලු දේවල් උගන්වලා හමාර කරලා අවසානව දෙන උපමාව සහ ඉගැන්වීම තමයි මේ එළුවන් බැටළුවන් වෙන් කිරීමේ ඒ කතන්දරය. දැන් තේරෙනවද ඔයගොල්ලන්ට කොච්චර මේක වටිනවද කියලා? හොඳයි අපි මේ බයිබල් පද කියවලයිම අපි කියමු
පාස්ටර් මහේෂ්ට කියවන්න කියලා මේ පද තුන ඉස්සල්ලා. මතෙව් 25 31 32 33. මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමග තමන්ගේ තේජසින් එන කල සුවකීය තේජසේ සිංහාසනයේ වැඩ හිඳිනසේක. 32 වෙනි පදය. එවිට සියලු ජාතියෝ උන්වහන්සේ ඉදිරියට රැස් කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරකු විසින් එළුවන් කෙරෙහි බැටළුවන් වෙන් කරන්නාක් මෙන් ඔවුන් වෙන්කොට 33 වෙනි පදය. බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක. හොඳයි මේ පද තුන මම ඔයගලන්ට විග්‍රහ කරලා ඉන්නම්. දැන් මම ඔයගලන්ට පැහැදිලිව එදා කියලා දුන්නා. එදා ඉඳන් කියලා දීගෙන එනවා. මේ යේසුස් වහන්සේගේ අවසාන සතියේ උන්වහන්සේ කතා කරපු දේවල්, උගන්වපු දේවල්, යම් ප්‍රශ්නයකට ප්‍රතිචාර දීපු දේවල් ඒක එක කොටාසයකට විතරක් අරමුණ කරගෙන එක දෙයක් පිළිබඳව විතරක් උගන්වපු දේවල් නෙවෙයි කියලා. උන්වහන්සේ සමස්ත යුදෙව් සමූහයාට කතා කරපු දේවලුත් තියෙනවා ඒකේ. ඒ යුදෙව්වන්ගේ අනාගතේ වුන්ට වෙන්න යන දේවල් තියෙනවා. සභාවට කතා කරපු දේවල් තියෙනවා. සභාවට පමණක් කතා කරපු දේවල් තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තනිකර යුදෙව්වන්ගේ පරිසරයක දේව මාලිගාවක කිතුණුවන් තාම බිහි වෙලා නැති අවස්ථාවක කිතුණුවන් බිහි වුණේ ක්‍රියා දෙකෙන් පස්සේ. උන්වහන්සේ කිතුණුවන්ට පමණක් දිය යුතු සමහර දේවලුත් දෙන්න උනා. ඒ නිසා උන්වහන්සේ මොනවද කරේ කියලා මම කියලා දුන්නේ. ඒ කිතුණුවන්ට කියන්න ඕන දේ Tamanගේ ගෝලයන්ගේ දිහා බලාගෙන විතරක් උන්වහන්සේ කිව්වා කියලා. දැන් මේ මතෙව් 25 කතන්දරේ අවසාන කරනකොට අපි ඒ උපමාවන් බලන ඕගොල්ලෝ බලනකොට ඒ කන්‍යාවන් දස දෙනාගේ උපමාව මොනවා ගැනද කතා කරන්නේ? තලන්ත උපමාව මොනවා ගැනද කතා කරන්නේ කියලා මම ඒ වගේ උගන්වලා තියෙන එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලෝ ඔයාලට hina වෙන්න පුළුවන් හොඳට. ඒ වගේම හොඳට අධ්‍යාත්මික දේවල් ගොඩක් ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්දී යේසුස් වහන්සේ කතා කරන්නේ සභාව ඔසවා ගැනීමේ ඒ කාලය පිළිබඳවද. ඊට පස්සේ ලැබෙන ඒ අවුරුදු 7 දෙකට බෙදෙනවානේ. පළවෙනි අවුරුදු 3මාර යුදෙව්වන්ට හරි ෂෝක්. අනිත් මිනිසුන්ට වාසංගතකාරී ඛේදවාචනීය අවුරුදු. හැබැයි අවසාන අවුරුදු 3මාර යුදෙව්වන්ටත් එක ප්‍රශ්නයක් යුදෙව්වන්ව දෙවනන්සේ ගෙනලා ආරක්ෂා කරලා තියාගන්නවා. ඉතින් ඒකෙන් පස්සේ උන්වහන්සේ ප්‍රසිද්ධ වෙනවනේ යේසුස් වහන්සේ. ඒ අවස්ථාව ගැනද ඊට පස්සේ අවුරුදු 10ක පාලනයක් උන්වහන්සේ මේ ලෝකේ පිහිටුවනවා. ඒ කාලය පිළිබඳවද නැත්තම් ඒකටත් පස්සේ සුදු සිංහාසන මේ විනිශ්චය කියලා අවසාන විනිශ්චයක් කියලා එකක් තියෙනවා. ඒකද කොයි අවස්ථාව ගැනද මේ එළුවන් බැටළුවන් කියන මේ උපමාව උන්වහන්සේ කියලා දෙන්නේ. ඔක දැනගන්න ඉපේ. නේ පැහැදිලිවම කියනවා. මොකද්ද කියලා තියෙන්නේ උඩම බලන්න 31 මනුෂ්‍ය පුත්‍රයා සියලු දේව දූතයන් සමග තමන්ගේ තේජසින් එනකල ස්වකීය තේජසේ සිංහාසනයේ වැඩ සිඳිනසේක. දැන් සභාව ඔසවා ගන්නකොට යේසුස් වහන්සේ එනවලු. secret coming of Jesus කියනවා අපි. උන්වහන්සේගේ රහසිගත පැමිණීම. එහෙනම් ඒක වෙන්න බෑ මේක. ඔව් ඒ අවස්ථාවෙත් මිකාኤල් එනවලු හොරණෑ පිමගෙන දේවදූත සෙට් එකක් එනවලු. නමුත් පැහැදිලිව බයිබලයේ කියලා තියෙනවා වලාකුළු අතරට උන්වහන්සේ එනවා මගට. සභාව ඔසවා ගන්නු ලබනවා. උන්වහන්සේ සභාව අරගෙන යනවා. ඉතින් ඒක ප්‍රසිද්ධ පැමිණීම නෙවෙයි. මෙතන කියලා තියෙන්නේ මොකද්ද? මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමග තමන්ගේ තේජසෙන් එනකල්. ඒ කියන්නේ මේක සභාව ඔසවා ගැනීම පිළිබඳව නෙවෙයි. එහෙනම් මේක කොයි අවස්ථාව ගැනද? ඊට අවුරුදු 7කට පස්සේ. එල්ලිදරව් 19 කියලා තියෙන දේ. සුදු හස්ෆය අපිට නැගලා උන්වහන්සේ තමන්ගේ දේව දූත සේනාව සමග මේ ලෝකෙට එනවනේ. අන්තික්‍රිස්තුස්ව පරාජය කරලා යක්ෂයාව අරන් අවුරුදු 10කට ඔකව බැඳලා දාලා මේ ලෝකේ අවුරුදු 10ක පාලනය පටන් ගන්න අරබන්න උන්වහන්සේ එනවනේ. අන්න ඒක. එහෙනම් මේක අවුරුදු 10ක මිලේනියම් කියලා අපි කියන්නේ අවුරුදු 10ක පාලනය ඉවර වෙලා සුදු සිංහාසන විනිශ්චය කියලා අපි කියන්නේ. ඒක නෙවෙයි. සමහරව එහෙම හිතනවා. ඇයි දන්නවද? මොනවද කියලා දෙන්නේ? උන්වහන්සේ සිංහාසනේ වැඩ හිඳිනසේක කියලා කියනවා. ඒ නිසා අර අවුරුදු 10 ඉවර වුණාම සුදු සිංහාසන විනිශ්චය කියලා සිංහාසනය කියලා කියන නිසා හිතනවා ඒක වැරදි. සභාව ඔසවා ගන්න ලබනකොට උන්වහන්සේ මගක් දුරට පැමිණෙනවා. සිංහාසනයක් ගේන්නේ ඒව මොනවත් නැහැ. ඒ නිසා ඒකත් නෙවෙයි. එහෙනම් මේක මොනවද? අර අවුරුදු 7කට පස්සේ උන්වහන්සේ ලෝකෙට තම අවුරුදු 10ක පාලනය අරමණ්ඩ එන ඒ සිද්ධියයි කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න. එහෙමනම් මිත්‍රවරුනි, ඒ අවස්ථාවේ සභාව තියනවද? නෑ. කෝ සභාව? මේකට අවුරුදු 7කට කලින් සභාව ඔසවා ගනු ලැබ ඉවරයි. ස්වර්ගයට ඒගොල්ලන්ව ගෙනියලා ඉවරයි. මනාලියවන සභාව සූදානම් කරනු ලැබ ඉවරයි. මේ පැමිණීමට කලින් බැටළු පැටවානන්ගේ විවාහයත් සිදු වෙලා හමාරයි. හලෝ. දැන් තේරෙනවද? සභාව මේ පදය වෙනකොට
සභාව මිස් චර්ච් නෙවෙයි. මිසිස් චර්ච්. මිසිස් ක්‍රයිස්ට්. විවාහ වෙලා ඉවරයි. ඒ නිසා විවාහ වෙලා ඉවර වෙලා ඒ මිසිස් ස්වර්ගයේ ඉන්නකොට යේසුස් වහන්සේ ඇවිල්ලා මෙතන බැටළුවෝයි එළුවෝයි වෙන් කරනකොට ඒක සභාවේ අයට අදාළද කියන්නේ? නෑ. ඒක බොහෝ අය දන්නේ නෑනේ. බොහෝ අය මේක තියාගෙන මේක සභාවට මේක අපිට කියලා දඟලගෙන ඉන්නවා. දැන් පොඩක් ඉන්න. ඕකෙන් අපි පාඩම් ඉගෙන ගන්න තියෙනවා. අම්මෝ තියෙනවා. ඒක වෙනයි. ඒ කියන්නේ අපි උත්පත්ති එකේ ආදම් මේ වගේ ඉඳන් අපිට පාඩම් ඉගෙන ගන්න තියෙනවානේ. ඒ වුණාට අපි ඒ දන්න වෙන හිටියේ නෑනේ. අපි ඊශ්‍රායල් වල හිටියේ නෑනේ. නමුත් ඊශ්‍රායල් වරුන්ගේ ජීවිතේ වුන් කරපු දේවල් තුලින් අපිට පාඩම් ඉගෙන ගන්න තියෙනවානේ. අපි බබිලෝනි වරු නෙවෙයිනේ. බබිලෝනිය රජ නෙබුකත්නේසර් පිස්සෙක් වුණා දැක්කද උඩඟු වෙලා. ඉතින් ඒකෙන් අපිත් පාඩම් ඉගෙන ගන්න පුළුවන් නේ. ඒ නිසා මේ උපමාවෙන් කිතුණු අපි ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඒවා අපි ඉගෙන ගමු. ඒක විනයි. නමුත් මම කියන්න හදන්නේ මේ යේසුස් වහන්සේ සිදුවෙන්න යන ඇත්ත සිදුවීමක් ගැනනේ කතා කරන්නේ. ඒ සිදුවීමේදී සභාව අපි නෑ. අපි නෑ. ඔය අත්හරිනු ලැබපු මිනිස්සු ඒගොල්ලෝ හිටියානම් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒගොල්ලෝ යේසුස් වහන්සේගේ භාර්යාව වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ සභාව ඔසවා ගැනීමේදී අත්හරිනු ලබන මිනිස්සු. ඉතින් සමහර ක්‍රිස්තියානි අය ඉන්නවනේ සභාවේ ඔසවා ගැනීමක් නැහැ කියලා පඬිත ටෝක් දාන අය. ඒගොල්ලන්ට ආසයි ඉඳලා අන්තික්‍රිස්තුස් එක්ක පොඩ්ඩක් ජෝගි නටාගෙන ඉන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ ඩයල් දකි මේවා. අපි නම් ඒකේ නැහැ. ආමෙන්. පොඩ්ඩක් හැපි එක ඉගෙන ගමු ආ. මේ දේවල් අපි ඉගෙන ගන්නකොට දෙවියන් වහන්සේගේ වචන ඉගෙන ගන්නකොට මම නම් හැපි එක උගන්වන්නේ. ඕගොල්ලෝ හැපි එක ඉගෙන ගන්න ඕනේ. ප්‍රීතියෙන් අපි ඉගෙන ගමු. දෙවියන් වහන්සේ ප්‍රීතියෙන් අද සෙනසුරාදා උන්වහන්සේට ශබත්. ඉතින් අපි ප්‍රීතියෙන් මේක ඉගෙන ගමු. හරි. දැන් පළවෙනි පදේ තේරෙනවද ඔයගොල්ලන්ට? මේ අවස්ථාව අවුරුදු 7 ඉවර වුණායින් පස්සේ වෙන්න යන දේ. ඉතින් උන්වහන්සේ ප්‍රසිද්ධියෙන් එනවා. එවිට සියලු ජාතීන් ඔයා ඉඳගෙන මේක පොඩ්ඩක් කියවන්න මට. එවිට සියලු ජාතීන් මම හැරි බල බල ඉන්න ඕනේ. එවිට සියලු ජාතිහු උන්වහන්සේ ඉදිරියට රැස් කරනු ලබන්නෝය. දැන් මේ සියලු ජාතිහු එනවනේ. ඉතින් මොන සුද්දෝ, කල්ලෝ, දුඹුරෝ, චීනුවෝ ඔක්කොම දෙමළු, සිංහලු ඔක්කොම. හැබැයි ඕක ඇතුලේ කිතුණු වන්නේ. සියලු ජාතීන් සෙට් එකට අපි මෙතන සම්බන්ධ වෙන්නේ නැහැ. අපි ගිහිල්ලා ඉවරයි. ඔසවා ගැනීමට අවුරුදු 7කට පස්සේ තමයි ඔක වෙන්නේ. ඒ නිසා ඒක මතක තියාගන්න. ඊට පස්සේ උන්වහන්සේ ළඟට ගෙනාවා. දැන් මොනවද උන්වහන්සේ කරන්නේ? උන්වහන්සේ එඬේරු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නක් මෙන් ඔවුන් වෙන්කොට ඒ කියන්නේ එඬේරු කරන දෙයක් ල උන්වහන්සේ කරන්නේ. මේක අලුත් දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මම පස්සේ ඔයගලන්ට කියලා දෙන්නම්. ඊශ්‍රායල් වල එඬේරු කොහොමද බැටළුවන්වයි එළුවන්වයි වෙන් කරන්නේ? එහෙම වෙන් කරන්න හේතුව මොකද්ද? ඒගොල්ලන්ගේ මොකද්ද වෙන් කරන්න ඕනේ? කොයි වෙලාවෙද වෙන් කරන්නේ? ඒකත් මම තවපොඩ්ඩක් කියලා දෙන්න යනවා. කොයි වෙලාවෙද වෙන් කරන්නේ? ඇයි වෙන් කරන්නේ කියලා දේවල් ඒවයින් අපිත් බෝධය ඉගෙන ගන්න තියෙනවා හොඳේ. ඒ දන්නවද? අපි බැටළුවනේ. අපි බැටළුවද නැද්ද? අපි බැටළුවෝ. අපි දෙවියන් වහන්සේ තුලට ආපු රැලක්. ඒ නිසා අපි ඒ ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. නමුත් සබහාව නැමැති බැටළුවෝ ගියාට කමක් නැහැ. අර අවුරුදු 7 තුල උන්වහන්සේගේ තවත් බැටළු සෙට් එකක් එනවා. කවුද ඒගොල්ලෝ? යුදෙව්වෝ. සහ ඒ අත්හරිනු ලබන කිතුණුවන් අතර සමහරු ඒ වෙලාවේ ඉලක්කම ගන්න නැතුව ඉන්න කියලා ඒක ලියනවා පොතේ මම උගන්වලා තියෙනවා. එහෙම අර රෙම්නන්ට් කියලා කියන පොඩි ඉතුරු වෙච්ච සමාජයක් ඉන්නවා දෙවියන් වහන්සේ තුල. ඒකෙදි හරි පොඩ්ඩක් තටම උන්වහන්සේගෙත් එක්ක ෂේප් වෙන්න. ඒ වගේ අයට තමයි බැටළුවෝ කියලා කියන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ. ඉතින් ඊළඟ පදේ බලන්න. බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක. දැන් යුදෙව්වන්ට දකුණ වම කියන එක මොකද්ද කියලා මම පොඩ්ඩක් කියලා දෙන්නම්. ඒක අපිට එච්චර අමාරු නෑ. මොකද අපිටත් එහෙම තමයි. දැන් සුද්දෝ ඉන්නෝනේ සුද්දෝ. සුද්දන්ට ඕක කියලා දෙනකොට මං දඟලන්නේ නැහැ. මොකද සුද්දෝ උන්ට දකුණ අතත් නැහැ, වම් අතත් නැහැ, උන් ගණන් ගන්නෑ. ඇයි දන්නවද? ඒ උන් අතින් කන්නේ නෑනේ. හැන්දෙන් ගැරප්පෙන්නේ කන්නේ. මේ අතින් අල්ල ගන්නවා ගැරප්පුව. මේ අතින් අල්ල ගන්නවා පිහිය. ඉතින් ගැරප්පෙන් මස් කෑල්ල හරි මොකක් අල්ල කෑල්ල හරි මේවා අනිනවා පිහියෙන් කපනවා වම් අතින් කන්නේ. අපි වම් අතින් කන්නේ නෑනේ. අපි වම් අතින් කරන වෙන වැඩක් තියෙනවා. ඒක ඒගොල්ලෝ කරන්නේ නෑ. ඉතින් දන්නවනේ ඉතින් මේක ඉතින් මේ ජරා කතාවක් නෙවෙයි ඇත්තනේ. අපි කන්නේ දකුණ අතින් හොදන්නේ වම් අතින්. සුද්ධ හොදන්නේ පිහිදනවා. ඉතින් ඌ කොයි අතින් පිහිදුවත් උඩ ගහනක් නැහැ. මේ අප්සෙට් වෙන්න එපා. තෝස්ට් කෙනෙක් ඌවගේ කතා කරන. ඉතින් දෙයක් කරන දේනේ මං කියන්නේ. නේ. ඒ නිසා සුද්ධට ඕක මං කියලා දෙනකොට මං උන්ට කියලා දෙන්න වෙනවා. අයිසේ සුද්ධෝ මේ යුදෙව්වන්ට දකුණ අත වැදගත් කරනවා. why? right and left hand no problem. අපිට problem. දැන් අපි කඩේකට ගියා. අපි සල්ලි දෙනකොට ඉබේම අපිට දකුණ අතින්නේ දෙන්න වෙන්නේ. වම් අතින් දෙන්නේ නැහනේ. මොකක් හරි ගන්නකොටත් වම් අතින් ගන්න නැහැ. මොකද අපේ ලංකාවේ අපේ සිංහල දෙමළ සංස්කෘතිය වලත් ඕක තියෙනවා.
ඔක ආගමික දෙයක් නෙවෙයි. ඒක නිකන් ඉබේම අර වං අතින් අපි කන්නේ නැහැ. මේ හරි ඉතින් උලම දන්නවනේ. ඒ වගේ තමයි යුදෙව් සංස්කෘතියෙත් දකුණ අත කියන්නේ ඒක තමයි අර ගරුතරම පැත්ත දකුණු පැත්ත. මගේ දකුණු පැත්තේ තියන් ඉන්නවා කියනකොට වව්. ඒක නියම රෙස්පෙක්ට් එකක්. හැබැයි වම් පැත්තට දාගත්තා කියන්නේ ඒක යාව අයින් කරා කියලා. බැටළුවන්ව කොයි පැත්තටද දාන්නේ? දකුණු පැත්තට. බැටළුව තමයි මට වැදගත්. මේගොල්ලෝ මගේ එළුවන්ව වම් පැත්තේ. ඒගොල්ලෝ මට වැඩක් නැහැ කියලා. ඉතින් බලන්නකෝ ඊළඟ ස්ලයිඩ් එකට අපි යමු. කියවන්න. එවිට රජුරුව තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක. හරි. අපි පදෙන් පද බලාගෙන යන්කෝ. දැන් මෙතන යේසුස් වහන්සේව මොනව හැටියද පෙන්වන්නේ? රජුරුව හැටියට පෙන්වනවා. මෙෂියස් කියන්නේ කවුද? මෙෂියස් වහන්සේ කියන්නේ කවුද? දාවිද්ගේ පුත්‍රයා. ඔව් යේසුස් වහන්සේ තමයි දාවිද්ගේ පුත්‍රයා. ඉතින් උන්වහන්සේ ඉස්සර මේ ලෝකෙට ආපු දවස්වල යුදෙව්වන්ට මමයි රජා කියලා පෙන්වුවේ නෑ ඍජුවම. හැබැයි මේ අවස්ථාවේ ඒ අවුරුදු 7න් පස්සේ උන්වහන්සේ එනකොට කෙලින්ම ඒගොල්ලන්ට තේරෙනවා අඩේ අපි අනාගත්තනේ ඔයි මේ යේසුස් වහන්සේනේ යෂුවා හමෂියා බෙන් දාවිද්ගේ පුත්‍රයානෝ කියලා අපි දඟල උන්නේ මේ යේසුස් වහන්සේ කියන්නේ නේ හලෝ කියලා ඒගොල්ලන්ට තේරෙයි. දැන් යේසුස් වහන්සේ මොන විදිහේ විනිශ්චයක්ද දෙන්නේ? රජ විනිශ්චය. අර සුදු සිංහාසන විනිශ්චය කියන්නේ the white throne judgment අවසාන එක. ඒකෙදි දෙවියන් වහන්සේගේ විනිශ්චය. දැන් දෙන්න යන්නේ කාගේ විනිශ්චයද? රජුරුවාණන් වහන්සේගේ විනිශ්චය. ඒ තේරෙනවද වෙනස? දැන් රජුරුවාණන්ගේ විනිශ්චය. දැන් සභාව ඔසවා ගත්තේ සභාවේ හිස වන යේසුස් වහන්සේගේ විනිශ්චය. හිස විනිශ්චය කරලා මගේ ශරීරය කියන සභාව අර ගන්නවා. අනිත් අයට නෑ. හැබැයි දැන් රජතුමානෝ හැටියට උන්වහන්සේ විනිශ්චය කරන්න යනවා. මගේ පියාණන්ගේ ආශිර්වාද ලැත්තේනි. වව්. එන්න ලෝකේ පටන් ගැනීම සිට නුඹලට සූදානම් කර තිබෙන රාජ්‍ය උරුම කරගන්න. අන්න බලන්න දැන් යුදෙව්ව වෙනුවෙන් උන්වහන්සේ රාජ්‍යයක් ස්වර්ග රාජ්‍යයක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට පිවිසෙන්න කවුද සූදානම් කරලා තියෙන්නේ? මාගේ පියාණන් වහන්සේ. ඒක තුලට එන්න කියලා කියනවා. මක්නිසාද මම බඩගිනිව සිටියෙමි. නුඹලා මට කන්න දුන්න හුය. පිපාසිතව සිටියෙමි. නුඹලා මට බොන්ට දුන්න හුය. ආගන්තුකව සිටියෙමි. නුඹලා මා පිළිගත්ත හුය. 36 වෙනි පදය. වස්ත්‍ර නැතුව සිටියෙමි. නුඹලා මට ඇඳුම් දුන්න හුය. රෝගාතුරව සිටියෙමි. නුඹලා මා බලන්ට ආව හුය. හිරගෙයි සිටියෙමි. නුඹලා මා වෙතට ආව හුය කීසේක. 37 එකල ධර්මිෂ්ඨයන් උත්තර දෙමින් ස්වාමිනී කොයි කලක ඔබ වහන්සේ බඩගිනිව සිටනවා දැක කැම දුනිමුද? නොහොත් පිපාසිතව සිටනවා දැක බොන්ට දුනිමුද? 38 වෙනි පදේ කොයි කලක ඔබ වහන්සේ ආගන්තුක සිටනවා දැක පිළිගතිමුද? නොහොත් වස්ත්‍ර නැතුව සිටනවා දැක ඇඳුම් දුනිමුද? පදේ කියන්න ඕනේ කියවගෙන. කොයි කලක ඔබ රෝගාතුරවත් හිරගෙන් සිටනවා දැක ඔබ ළඟට ආවෙමුදයි කියනවා ඇත. එවිට රජුරෝ උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි. මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නමුත් නුඹලා ඒක කළහුද? ඒක කළේ මටයයි කීසේක. හොඳයි. දැන් මෙතන යේසුස් වහන්සේ දකුණු පැත්තේ ඉන්න අය දිහා බලලා කියනවා. දැන් දකුණු පැත්තට ගෙනාවේ යුදෙව්වන්ව විතරක් නෙවෙයි. ඒ යුදෙව්වනුත් තමයි යුදෙව් නොවන අය අර මුර්ගයාගේ ලකුණ වෙන 6 නොගත් දෙවියන් වහන්සේට අවංකව ඒ අවුරුදු 7 කාලෙක හිටපු අයත් ඔය ඒගොල්ලන්ම තමයි මෙහා පැත්තට ගේන්නේ. ඉතින් ඒගොල්ලන්ව ගෙනල්ලා යේසුස් වහන්සේ කියනවා ඇයි ඕගොල්ලන්ට මේ අවස්ථාව මම දුන්නේ දකුණු පැත්තට ගෙනාවේ? ගණන් කරන්න 1 2 කියලා. මොකද්ද? පළවෙනි එක. මම බඩගිනිව හිටියා. ඕගොල්ලෝ මට කන්න දුන්නා. මම වතුර තිබහෙන් හිටියා. ඕගොල්ලෝ මට බොන්න දුන්නා. ඊට පස්සේ මම ආගන්තුකෙක්. ඒ කියන්නේ මම කවුදෝ හැටියට හිටියා. ඕගොල්ලෝ මාව පිළිගත්තා. මම වස්ත්‍ර නැතුව හිටියා. ඕගොල්ලෝ මට වස්ත්‍ර දුන්නා. ඇඳුම් දුන්නා. මම රෝගීව හිටියා. ඕගොල්ලෝ මාව බලන්න ආවා. මම හිරේ හිටියා. ඕගොල්ලෝ මාව ඇවිල්ලා බැලුවා කියලා කාරණා 6ක් කියනවා. හලෝ යේසුස් වහන්සේ ඇත්තනේ යේසුස් වහන්සේ කවදද හලෝ බඩගින්න හිටියේ? උන්වහන්සේ මේ ලෝකෙට ආපු දවස්වල අර දවස් 40ක් නිරාහාරයට එච්චරයි. යේසුස් වහන්සේ කොහෙද? මේ දේවල් තුල ගිය අවුරුදු 7 තුල. ඉතින් ඒගොල්ලෝ හොල්මන් ගහන ඔබ වහන්සේ අපි එහෙම දැක්කේ නැහැ නේ කියලා මේගොල්ලෝ හොල්මන් වෙනවා දකුණු පැත්තට ආපු කට්ටිය. එතකොට යේසුස් වහන්සේ මොනවද දන්නවද කියන්නේ? උන්වහන්සේ කියනවා 40 වෙනි පදේ සැබවක් නමකට කියමි. මම ඇත්ත කියන්නේ මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට යේසුස් වහන්සේගේ සහෝදරයන් කියලා කියනවා. මනාලිය කිව්වේ නෑ. මනාලිය සහෝදරය වෙන්නේ නෑනේ. අනික මෙතන දැන් ඔක ග්‍රීක වලින් ලියලා තියෙන ඇඩල්ෆෝස් ඒ කියන්නේ සහෝදරයා. ඇඩල්ෆෝයි සහෝදරයන් පුරුෂ ලිංගය කතා කරා. සභාව කියන්නේ පුරුෂ ලිංගය නෙවෙයි ස්ත්‍රී ලිංගයනේ. සභාව කියන්නේ උන්වහන්සේගේ
මනාලියනේ. ඉතින් මෙතන සභාව ගැන නෙමෙයි උන්වහන්සේ කතා කරන්නේ. මාගේ සහෝදරයන්. ඒ කියන්නේ කවුද මාගේ සහෝදරයන් කියන්නේ? යුදෙව්වන්. ඒ යුදෙව්වන්ගෙන් ඒගොල්ලෝ අර සුළුව ඉතා කුඩා කෙනෙකුට උඹලා මේක කළාද? ඒක උඹලා මටයි කරේ කියලා. දැන් මේ පදේ තේරුම කවුරු දන්නේ නැතත් යක්ෂයා දන්නවා. ඒකයි යක්ෂයා අද බොහෝ අයව යුදෙව් විරෝධී කරලා තියෙන ක්‍රිස්තියානි අයව. අද සමහර ක්‍රිස්තියානි අය ලංකාවේ බොහෝ රටවල් වල ඒගොල්ලෝ යුදෙව්වන්ට ආස නැහැ. නෑ යුදෙව්වන්ව දෙවනස් අයින් කරලා අපි එතනට ගෙනාවලු අපිලු ආත්මික යුදෙව්වන් ඒගොල්ලෝ කියන බොහෝ දේවල් ඇත්ත. වැරදි නෑ. දැන් තව සෙට් එකක් ඉන්නවනේ ඕනවට වඩා යුදෙව් වගේ වෙන සෙට් එකක්. ඒ කියන්නේ මේ තලිත් එක දාගෙන තමයි යාඥා කරන්නේ මේ මොකද්ද මේ මෙනෝරා තියන් ඉන්නවා නිකන් ලස්සනට. නමුත් මෙනෝරා තියාලා ඒවා පත්තු කරලා තමයි ඒගොල්ලෝ සෙල්ලම් දාන්නේ. ඒ වගේ ෂොෆාක් එක ඒගොල්ලෝ පිඹලා තමයි පටන් ගන්න. ඉතින් ඒ වගේ බහුබූත වැඩ කරගෙන ආයෙ ඉන්නවා. සෙනසුරාදා තමයි දේව මෙහෙය කරන්නේ. ඉරිදා දේව මෙහෙය කරන්නේ නැහැ කියනවා. ඊට පස්සේ මංගල්‍යයන් 7 සමරන්න හදනවා. ඉතින් ඒ වගේ අර ඕනවට වඩා යුදෙව් වගේ වෙන්න හදන සෙට් එක ඉන්නවනේ. ඒකට මමත් විරුද්ධයි. හැබැයි අර ඒකේ අනිත් පැත්ත තියෙනවනේ යුදෙව්වම සම්පූර්ණයෙන්ම එපා කරලා ගණන් ගන්න නැතුවම උන් ඉවරයි උන් අනාගත්ත දැන් අපි තමා ආත්මික යුදෙව්ව කියලා අන්න ඒක වැරදි. යුදෙව්වන්ට ආශිර්වාද කරන මිනිස්සුන්ට ආබ්‍රහම්ගේ කාලේ ඉඳන් අද වෙනකන් ආශිර්වාදයක් තියෙනවා. ඉතින් ඒක ගැන කියන්නේ විශේෂයෙන්ම අර අවුරුදු 7 සභාව ඔසවා ගනු ලැබුවට පස්සේ යුදෙව්වන් තනි වෙනවා. ක්‍රිස්තියානි අය නෑනේ. පළවෙනි අවුරුදු 3මාර ෂේප් එකේ යනවා කියන්නකෝ. එතනින් පස්සේ ඒගොල්ලන්ට පීඩා එනවනේ. ඒ වෙලාවේ තමයි ඒගොල්ලෝ බඩගින්න ඉන්නේ. ඒගොල්ලෝ වතුර නැතුව ඉන්නේ. ඒගොල්ලෝ නිර්වස්ත්‍රව ඉන්නේ. රෝගාතුරව ඉන්නේ. හිරේ අන්තික්‍රිස්තුස් ඒගොල්ලෝ දානවා අර අවුරුදු 3මාර පටන් ගන්න කාලේ ටික දෙනෙක්ව දානවා. පස්සේ ඒගොල්ලෝ බේරලා යනවා. ඒක වෙනයි. ඒ අයත් එක්ක මාගේ විශ්වාසය මම කියන්නම්. මම විශ්වාස කරනවා අර මාගේ සහෝදරයන්ගෙන් සුළු අය කියලා කියද්දි අර මුර්ගයාගේ ලකුණ නොගත් අයවත් එතනට එකතු කර ගන්නවා කියලා. 6 ගන්න නැති සෙට් එකක් ඉන්නවනේ. ඒගොල්ලන්වත් එතනට එක් කර ගන්නවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මේගොල්ලන්ව ඒ අවුරුදු 7 තුල සලකපු නිසා උඹලා ඒගොල්ලන්ව සලකුවා මාව සලකුවා හා සමානයි. ඒ නිසා උඹලට මේ chance එක දෙන්නම් කියලා උන්වහන්සේ කියනවා. දැන් මේක අපි ගන්න පුළුවන් හැබැයි 100% ගන්න බෑ. ගන්න පුළුවන් කියන්නේ මෙහෙමයි. අපි මේ දේවල් කරන්න ඕනේද නැද්ද? අපි කිතුණුවන් හැටියට අපේ සහෝදරයා කවුද? අපේ අනිත් කිතුණුවන්. ඉතින් අපි ක්‍රිස්තියානි අය අපි පිට අනිත් අයට උදව් කරන එක පැත්තකින් තියෙනවා. ඒවා හොඳයි, ඒවා ඕනේ, ඒවා වෙනයි. නමුත් අපේ ක්‍රිස්තියානි අය අනිත් ක්‍රිස්තියානි අයට උදව් කරන්න ඕනේද නැද්ද? බඩගින්න ඉන්න අයට කණ්ඩ දෙන්න අපි උත්සාහ කරන්න හොඳද? ඕනේද නැද්ද? විශේෂයෙන් මේ ලොක්ඩවුන් කාලේ. දැන් Tamanටම කණ්ඩ නැතුව තමන්ම බඩගින්නෙන් ඉන්න අය ගැන මම කතා කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට කවුරු හරි සහනාධාර දෙන්න ඕනේ. නමුත් හැමෝම මේ වගේ නෙමෙයි. අපිව ගන්නකො. අපි හොඳට කාලා බිලෙන් අපිට මොනවද අඩු? මේ බෙල්ලුඩ් වල ඉන්න අපේ මවුන්ට් කාමල් සභාවට මොනවද අඩු? අපේ මවුන්ට් කාමල් තියොලොජිකල් කොලෙජ් එකට මොනවද අඩු? හැම බයිබල් ඉස්කෝලයක්ම වහලා තියෙද්දි අපි විතර කරලා තියන් ඉන්නවා. අපි මෙතන ඔක්කොම ಜಾති කරනකොට අපි ඉන්න අපි නීති ආනුකූල අවසර ඇතුව කරන්නේ. මොකද අපි මේ ජීවත් වෙනවා. ලෝකේ රටේම ඇඳි නීති අපිට මේ මීටින් තියනවා, දේව මෙහෙයන් තියනවා, පන්ති තියනවා, ඔක්කොම ಜಾති තියනවා. ඒක කොහොමද අපි හොරෙන්ද කරන්නේ නැහැ. අපි ඕකට ඇවිල්ලා අත්තරන් කොට ගන්න බෑ. අපිව නිරෝධානය කරන්න බෑ. මොකද අපි මෙතන මේක ජීවත් වෙනවා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. කෑමෙන් බීමෙන් මොනවද අඩු? කිසිම අඩුවක් නැහැ. දැන් අපි වගේ අය අපි කාලා බීලා අපි හොඳට ඉන්නවා විතරක් නෙවෙයි අපි අන් අය ගැන අපි හිතන්න ඕනේ. අපිට ලැබිලා තියෙන භාග්‍ය අද බොහෝ දෙනෙකුට නැහැ. විශේෂයෙන් ඊයේ මම ඉමර්සි මිෂායාර වාහනේ නුවර ඇවිදගෙන එනකොට මම දැක්කා පොලිමේ මිනිස්සු යනවා. ඉතින් මම ගියා මේ අපිට බඩුවකක් ගන්න. ගියාම යා දකිනවා මිනිස්සු අතේ සල්ලි ගණන් කර අයියෝ දවස් 10ක් රට වහනවා සල්ලි නැහැ. මේ පාන් ගෙඩිය කීයද මේ පාන් ගෙඩිය කීයද? ඒ වගේ දුක් වෙනවා අපි ඇස් දෙකට දැක්කා. ඉතින් මේ අවස්ථාවේ අපි පුළුවන් දේවල් කරා ඒක වෙනයි. ඒක කියන්න නෙමෙයි මං එන්නේ. නමුත් මම මිෂාට පොඩි පණිවිඩයක් දුන්නා. මම කිව්වා මිෂා අපිට බෑ හැමෝටම පිට වෙන්න බෑනේ. නමුත් අපිට පේනවා නම් අපිට දැනෙනවා නම් අපිට කොහෙන් හරි ආරංචියක් ලැබෙනවා නම් මෙන්න අහවල් සභාවක් ඉන්නවා. මෙන්න අහවල් සමාජයක් ඉන්නවා. අහවල් ගමක් තියෙනවා. ඒගොල්ලන්ට අපිට පිට වෙන්න පුළුවන්ද කියලා. ඒක අපේ අවස්ථාවක් කරගන්න ඕනේ ආශිර්වාදයක් වෙන්න. ඒක අපිට මම කිව්වා ඇයට. මේක අපිට ආශිර්වාදයක් වෙන්න අවස්ථාවක්. අපි මෙතනට ඇවිල්ලා නවත්තනවා. අපි බඩු ගන්න යනවා. එතන සමහරු සල්ලි නැතුව ගන්න දෙයක් නැතුව බයෙන් දඟල ඉන්න එක දකිනකොට ඒක අපිට අවස්ථාවක් ආශිර්වාදයක් වෙන්න. ඉතින් අපි අපේ කිතුණු මේ ලොක්ඩවුන් අස්සේ විතර නෙමෙයි මම කතා කරන්නේ. මම නිකන් සාමාන්‍යයෙන් කතා කරන්නේ. අපි ක්‍රිස්තියානි අය මේ දේශනේ අහන ඕනම කෙනෙක් ඔයගලන්ගේ ඇඟට ගන්න. දෙවියන් වහන්සේ ඔයගලන්ට ආශිර්වාද කරන්නේ එකක්. ඔයගොල්ලෝ සන්තෝෂෙන් ඉන්න. ඔයගොල්ලෝ හඳුලෙන් වපුරලා ඇති.
දැන් ප්‍රීතියෙන් නෙලනවා ඇති. නමුත් ප්‍රීතියෙන් නෙලන පළියට අද කඳුලෙන් ඉන්න අයව නොසලකා හරින්න එපා. ඒගොල්ලන්ට පිට වෙන්න. ඒගොල්ලන්ට කන්න දෙන්න. ඔයගොල්ලන්ට කවුරු හරි ආවනම් ඒගොල්ලන්ට උදව් කරන්න. මම මේවා උගන්වලා තියෙනවා අරවුනා දේශනාවේ. දාවිද අරවුනාගේ කෙතගත්ත ඒ දේශනාවේ. ඉතින් යේසුස් වහන්සේ මෙතෙන්දි කියනවා මේගොල්ලන්ට මේක මට කරා හා සමානයි කියලා. ඒ නිසා අපි අපේ කිතුණු සහෝදරයන්ව සලකන්න ඕනේ. මේක අපි ඉගෙන ගන්න ඕනේ මේ පාඩමෙන්. එකක්. හැබැයි මෙතෙන්දි අපි පරිස්සම් වෙන්න ඕනේ මේක අපි සමාජ සුභාරංචිය කියන දෙයට අපි යන්න හොඳ නැහැ. සෝෂල් ගොස්පල්. දැන් ක්‍රිස්තියානි සමාගම් සංවිධාන සුභාරංචි සේවය සඳහා පටන් ගත්ත සමහර කිතුණු ආයතන දැන් සුභාරංචියයි කිතුණුකමයි පැත්තකින් තියලා තනිකර සමාජ සේවා සංවිධාන බවට පත් වෙලා තියෙනවා. ඒවා එකක් තමයි වර්ල්ඩ් විෂන්. කවුරු හරි වර්ල්ඩ් විෂන් කාර්යයක් බලන් හිටියානම් මගෙත් එක අරගන්න උට්ට නම් එන්න අරගන්න මේ අපි ලොක්ඩවුන් එකට පස්සේ. මං කියන්නම් වර්ල්ඩ් විෂන් කවුද පටන් ගත්තේ මොකටද පටන් ගත්තේ දැන් මොනවද කරන්න කියලා. හරි. මේ සුනාමිය ඇති වුණානේ 2004. ඒක ඉවර වෙලා ඔස්ට්‍රේලියාවෙන් කවුද කට්ටියක් මට කතා කරලා කිව්වා ඔයාලට මිලියන් ඩොලර්ස් මෙච්චරක් මං යවන්නම්. ඕකෙන් මේ සහනාධාර සේවයක් කරන්න සුනාමි මේ මිනිසුන්ට කියලා. මං කිව්වා මාගේ දෙයියනේ මට තීක සේවයක් තියෙනවා මට ඔය මිලියන් ගණන් යවන්න එපා. පස්සේ මමම පාපෙට වැටේ. උනේ ඔය. මේ හොඳින් පාඩුවේ යනවා. මට මිලියන් ගණන් ඩොලර් දුන්නාම පොඩ්ඩක් හරි ඒකෙන් අල්ලන්න හිතේද නැද්ද? මං දන්නේ නැහැ ඔයගොල්ලෝ සුද්ධවන්ත වෙන්න ඇති. ඔයගොල්ලන්ට හිතෙන්නේ නැහැ. මොකටද හිතේ? මොකටද හිතේ? මම නිකන් පරීක්ෂාවට ඉඩ දෙන්න කියලා මං ඒගොල්ලන්ට කිව්වා. මට බෑ ඔක කරන්න කියලා. ඒගොල්ලෝ කිව්වා නෑ අපි ඔයාව තමයි විශ්වාස කරන්නේ. මං කිව්වා හරි ඉතින් අපේ ලංකාවේ වර්ල්ඩ් විෂන් එක සෑහෙන මේකට වැඩ කරනවා ඒගොල්ලන්ට දෙන්න මං ඒගොල්ලන්ගේ කට්ටිය දන්නවා මං හඳුන්වලා දෙන්නම් කියලා. මා ගෙදෙයනේ. ඒගොල්ලෝ කිව්වා වර්ල්ඩ් විෂන් අම්මෝ ඒගොල්ලෝ දෙවියන් වහන්සේව පැත්තකින් ඒ කියන්නේ වර්ල්ඩ් විෂන් හොරු කියන එක නෙමෙයි මං කියන්නේ ඉන්නේ. නමුත් ඒගොල්ලෝ දෙවියන් වහන්සේවයි සුභාරංචියයි කිතුණුකමයි පැත්තකින් තියෙන සමාජ සේවාවක් බවට පත් වෙලා. ඒ වගේ අද බොහෝ කිතුණු සමාගම් සභාවන් සුභාරංචියයි බයිබලයි දෙවියන් වහන්සේවයි පැත්තකින් තියලා සමාජ සේවා කරගෙන යනවා. ඒක තමයි ගොස්පල් එකයි. මේ අපි හිරේ ගිහිල්ලා බැලුවොත් හොස්පිටල් ගිහිල්ලා බැලුවොත් මිනිසුන්ට ඇඳුම් යවුවොත් මිනිසුන්ට කන්න දුන්නොත් අපි වතුර බෝතල් මේ දුන්නොත් අපිව දකුණු පැත්තට ගෙනියනවලු බයිබලයේ කියලා තියෙනවා මතය 25. දැන් තේරෙනවද මම මොනවද කියන්න හදන්නේ කියලා. මේක සමාජ සුභාරංචියක් පිළිබඳව නෙමෙයි යේසුස් වහන්සේ උගන්වන්නේ. මෙතන යන්නේ වෙනම කතන්දරයක්. අපි අපේ අසරණ සහෝදරයන්ට අපි අනිවාර්යෙන්ම සරණයක් වෙන්න ඕනේ. ඒක වෙනම කතාවක්. නමුත් මෙතන කතා කරන්නේ වෙනම කතාවක්. දැන් ඔයාලට තේරෙනවද? හොඳයි. ඊළඟ පද 41 ඉඳලා 46 වෙනකම්. එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක. ශාපලත්තනි මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාලගින්නට යන්න. ඈ? මේ මොකද්ද? මහා භයානක විදියට නේ යේසුස් වහන්සේ බණින්නේ මුන්ට. කාටද? අර වම් පැත්තට ගිහලුවන්ට බැටළුවන්ටනේ අර විදියට හොඳට කිව්වේ. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්න. වව්! මේ ලෝකේ මවනකොටම දෙවියන් වහන්සේ ඔයගොල්ලෝ වෙන්නේ ලස්සන රාජ්‍යයක් මවලා තියෙනවා ස්වර්ගයේ ඒකට එන්න කියලා කියන්නේ. දැන් කියනවා එළුවන්ට උඹලටත් තියෙනවා එක තැනක්. ඒක උඹලා වෙනුවෙන් සූදානම් කරපු තැනක් නෙවෙයි. යක්ෂයා වෙනුවෙන් සූදානම් කරපු තැන. එතනට ඵලයක්. ඇයි? උඹලා දැන් යක්ෂයා තරම් ක්වොලිෆයිඩ්. ඉතින් ඒගොල්ලන්ට කියනවා උඹලා ශාපලද්දිනි. මේ එළුවන්ට කියන්නේ. මට තියෙන ප්‍රශ්නේ මොනවද දන්නවද? තාපඩේ මම කියලා දෙන්න ඒක. එළුව කියන්නේ හොඳ జాතියක්. අපි එළු මසුත් කනවනේ. දැන් ඌරන්වයි බැටළුවන්වයි වෙන් කරා නම් අන්න ෂේප්. බැටළුවා කියන්නේ බැටළුවා කොච්චර උනා. ඌරා කියන්නේ ඌරානේ. දැන් ඌරාට ගොඩක් කට්ටිය ආස නැහැ. මමත් ආස නැහැ. මේ ඌරු මස් වලට මම පිස්සු විදිහට ආසයි. මම ඌරු මස් වලට ආසයි කියන එක සමහර අයට ආස නැහැ. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මම ඌරු මස් වලට ආසයි කියලා සමහරුන්ට ආස නැහැ කියන එකට මම ආස නැහැ. ඒකට මට කරන්න දෙයක් නැහැ. හැබැයි ඌරා කියන්නේ ඌරානේ. ඉතින් උන්වහන්සේ ඌරන්ව වම් පැත්තට ගෙනියලා තියාගෙන ඌරෝ උඹ ඌරු වැඩ කරා කියලා කිව්වනම් මේ එළුවවනේ ගෙනියලා තියන්නේ. එළුවා කියන්නේ හොඳ එකානේ. කමක් නැහැ. ඒක පස්සේ මම උගන්වන්නම්කෝ. ඉතින් යක්ෂයාටත් ඔහුගේ දූතයාටත් කියලා හදලා තියෙනවා බං නිරයක්. ඒකට ඵලයල්ලා කියලා කියනවා. ඊට පස්සේ අර ටිකම කියනවා මොකද? මම බඩගිනව හිටියා. උඹලා බලන්න මට කන දුන්නේ නැහැ. වතුර තිබාගෙන හිටියා. උඹලා මට බොන්න දුන්නේ නැහැ. මම ආගන්තුකෙක් වෙ හිටියා. උඹලා මාව පිළිගත්තේ නැහැ. ඊට පස්සේ මම හිරගේ හිටියා. රෝගාතුර හිටියා. උඹලා මට සැලකුවේ නැහැ බැලුවේ නැහැ. හිරේ හිටියා. උඹලා මාව බලන්න ආවේ නැහැ. ඉතින් උනොත් ඒක ඔයා හිටියා නම් අපි අනිවාර්යෙන් එනවානේ මහත්තයෝ. ඔයා කවදද හිටියේ? එතන පොඩ්ඩක් හිටා. මේ 45 කියනවා. සැබෑවක් නුඹලාට කියමි. මවුන්ගෙන් ඊතා කුඩා කෙනෙකුටවත් එසේ නොකර සිටියුද? ඒක නොකලේ මටයි කියනසේක. මෙතන මම දකින තව එකක් තමයි අරගොල්ලෝ අනේ අපිව දකුණු පැත්තට ගෙනිච්චා ෂෝක් කියලා ඒගොල්ලෝ
හැපි වුණා කියලාත් උතන නැහැ. අනිත් කට්ටිය අයියෝ අපිව වම් පැත්තට දැම්මනේ කියලා අප්සෙට් වුණ පාටත් නැහැ. ඒගොල්ලන්ට අර පැත්ත ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒක මම නිකන් කියන්නේ ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒගොල්ලන්ට ප්‍රශ්නේ උනේ හේතුව තමයි ප්‍රශ්නේ උනේ. පැත්ත නෙමෙයි හේතුව. ඊට පස්සේ 46 කියවන්නකෝ. මොහු සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් ගෙන යන්න ඔයයි කීසේක. හරිද? දැන් මේක තමයි කතාව. ඒ කට්ටියව ගේනවා, බැටළුවන්ව දකුණු පැත්තට ගේනවා, එළුවන්ව ගේනවා. දැන් සහෝදර සහෝදරිවරුනි මගේ ප්‍රශ්නේ. එළුවා බැටළුවා. ඒ දෙන්නව එහෙම වෙන් කරන්න හේතුව මොකද්ද? හේතුවක් ඇතිද නැද්ද මොනවද හිතන්නේ? ඒ නිසා මම ඕගලන්ට බැටළුවා ගැනයි එළුවා ගැනයි උගන්වලා මේ උන්වහන්සේගේ උපමාව තුල අන්තර්ගත වෙලා තිබෙන අභිරහස් කීපයක් ඔයගලන්ට එළියට ගෙනලා දෙන්න යනවා. ඒකෙන් එකක් ඒ සිද්ධිය වෙන්න යනකොට කොහොමද වෙන්න යන්නේ කියන එක අපි තේරුම් ගන්න පුළුවන්. තව එකක් අපිට මේවායින් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ලෑස්තිද? හරි. එහෙමනම් අපි බලමු පොඩ්ඩක් ඊට කලින් මම කියලා ඉන්නම්. එළුවෝ බැටළුවෝ ගැන පොඩි දේවල් ටිකක් කියන්න. මේ එළුවයි බැටළුවයි එකම හා සමානයි. කොහොමද මේගොල්ලන්ගේ වෙනස දැනගන්නේ? දැන් ඔය එළුව සබ්ජෙක්ට් එකේ ඉන්න කට්ටිය එළුවෝන්ගෙන්ම ඉන්නවනේ විවිධාකාර එළුවෝ. මම දන්නේ නැහැ මම එළුලොජිස්ට් නෙවෙයි. මම මේ සත්ව විද්‍යාඥයෙකුත් නෙවෙයි. ඉතින් සමහරව මේ මාර එළුව මොකද ඔයා දන්නවනේ එළුවන්ගේ නම් ටිකක් මම එකක් දෙකක් කියන්නේ. මොකද සානා කියලා එළුවෙ නෙවෙයි. යමුනා මම ඔයාගේ අක්කාගේ නම ඇහුවේ නෑ. මම මේ එළුවගේ ඔයාගේ අක්කා එළුවෙක්ද? මම යමුනා පාරිනේ. යමුනා පාරි කියනවා සානා කියනවා මොකද ඒ අපිට හදන්න එළුවා. මට එළුවා ගැන එළුවා උස එළුවා කොට එළුවා දිග එළුවා මහත එළුවා එළුවා. දැන් බැටළුවොත් දැකලා තියෙනවා කළු බැටළුවෝ ඉන්නවා සුදු බැටළුවෝ ඉන්නවා. දැන් වැඩේ තියෙන්නේ සමහර වෙලාවට අපිට හරි අමාරුයි එළුවන්ගේ වෙනස දැක ගන්න. දැන් විද්‍යාඥයන් ඉන්නවා නම් ඒගොල්ලෝ දන්නවා සත්ව විද්‍යාව තුළ තිබෙන ජාන විද්‍යාව තියෙන. ඒකේගොල්ලෝ කියනවා මේ බැටළුවට ක්‍රොමෝසෝම් 54යි මේ වර්ණදේහ ක්‍රොමෝසෝම් කියන්නේ වර්ණදේහ 54ක් තියනවලු බැටළුවට. එළුවට වර්ණදේහ 60ක් තියනවලු. අපිට වර්ණක් දන්නේ අපිට දන්නේ සුදු කළු දුඹුරු. දේහයක් දන්නේ නැහැ. දේහ කියන්නේ දේහ. ඉතින් අපිට ඔය වැඩක් නැහැ. ඉතින් අපිට ජාන වේදය දන්නේ නැහනේ. මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු බැටළුවවයි එළුවවයි දකිනකොට මූ බැටළුවා මූ එළුවා කියලා කියන්න පුළුවන් ලක්ෂණ මොනවද තියෙන්නේ? ඔව් එකක් අර ලොන් වලින් කියන්න පුළුවන්. බැටළුවාට ගොඩක් ලොන් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බැටළුවාගේ අවුරුද්දකට සැරයක් බාබර් සාප්පුවට යනවානේ. එයාව ෂේව් කරලා එයාව ෆුල් ෂේව් කරලා තිබ්බම අපිට දන්නේ නැහැ මූ එළුවාද බැටළුවාද කියලා. ආයේ ලොන් ටික ඔක්කොම හොඳට පිරෙනකම් අපි දන්නේ නැහැ. දැන් එළුවා කවදාවත් බාබර් සාප්පුවට යන්නේ නැහැ. මට මතක් වෙනවා ඇත්ත කතාවක් නෑ. ඇත්ත කතාවක්ද නැද්ද මන් දන්නේ නැහැ. මට ඇහුණු කතාවක් මම ඇත්තට බොක්කෙන් hina වුණ කතාවක්. ආත්මික පාස්ටර් ඩයල් එකක් ඇවිල්ලා දේශනා කරනවලු පල්ලියක. විසිටිං ස්පීකර් කෙනෙක් හැටියට ඇවිල්ලා පුර දේශනා කරනවලු. ඉතින් දේශනා කරනකොට ෆුල් අර මොනවද කියන්නේ අර සංවේදී විදියට මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අරවා මේවා කියලා උඩ පනිනවලු දුවනවලු. ඉතින් අර මිනිස්සු නිකන් අර දැන් ඕගොල්ලෝ අහන් ඉන්නවා වගේලු නිකන් එයා අහන් ඉන්නේ. ඉස්සරහට අම්මන්ඩි කෙනෙක් අඳුළු වැක්කිරෙනවලු. ඉතින් මේ පාස්ටර්ට අර අනිත්‍යුන් දැන් පාස්ටර් ගණන් ගන්නෙම නෑ. මට ඇති මේ අම්මන්ඩි ඇති මෙයාට දෙවියන් වහන්සේ ස්පර්ශ කරනවා පුදුම විදිහට මේ දේශනාව එයාගේ බොක්කටම බහිනවා කියලා. මෙයා තව වැඩි වශයෙන් මේ අම්මන්ඩිවම බලලා මෙයා දේශනා කරනවලු. ඉතින් අර එක ඇක්ෂන් දානකොට අර වැඩියෙන් අඬනවලු. ඔන්න ඉතින් ඔහොම දේශනා කරලා ඉවර වෙලා අන්තිමට ගිහිල්ලා මේ පාස්ටර් යම වහගෙන යනවා කතා කරන්න. සාමාන්‍ය දේශනා ඉවරනවා මිනිසුන්නේ එන්නේ මේ යකාගේ දේශනාව අහලා එකෙක්වත් ඉස්සරහට ඇවිල්ලා ඔක්කොම අම්මෝ ඇති යන්තම් අපි අතහැර කියලා ඔක්කොම යනවා. මේ පාස්ටර් පන්නගෙන ගිහලා එයා අම්මාට කතා කරලා කිව්වා අම්මේ මම මුළු දේශනා තුලම දැක්කා ඔයා අඬනවා ඔයාව දෙවියන් වහන්සේ ස්පර්ශ කරනවා ඔයා පුදුම විදියට මේ දේශනාව අහන් හිටියේ. ඉතින් මොකක්ද අම්මේ ඔයාට දෙවියන් වහන්සේ කරපු දේ මගේ දේශනාවෙන් කියලා. ඒ අම්මා කිව්වලු පුතේ තරුණ පොරක් ඒක නෙවෙයි මම ෆ්‍රෙන්ච් බියර්ඩ් එකක් තියාගෙන ඉඳලා තියෙනවා. මගේ එළුවෙක් ගිය සතියේ මැරුණා. ඌගේ රැවුල ඔයාගේ රැවුල වගේම මම ඌව අමතක කරලා තමයි නමස්කාරෙ හිටියේ. පස්සේ ඔයා අර පණිනකොට එහෙම මගේ එළුවා එහෙම තමයි පණිනේ. පස්සේ ඌව මට මතක් වුණා කියලා කිව්වා. ඇත්තද එළුවන්ගෙන් සමහරුන්ට රැවුල් තියෙනවා.
ඒ උනාට උන් බාබර් සාප්පුවට යන්නේ නැහැ. ෂේව් එකක්වත් ගන්න. බැටළුවන්ට ලොම් තියනවා උන්ව ෂේව් කරනවා. ඉතින් අපි අහිංසක අපි කොහොමද දැකගන්නේ මේ අයගේ වෙනස? මොනවද දන්නවද? එළුවගේ වලිගේ උඩ උගේ වලිගේ මෙහෙම තියෙනවා. වලිගේ බිම කාගේද? බැටළුවාගේ. දැන් වලිගේ ගැන මට දේශනාවක් කරන්න පුළුවන්. කියලා තියෙනවානේ. බෝ මම වලිගේ නොකොට හිස කරනවා කියලා එහෙම බයිබලේ. තව මෝසෙස්ට කියනවානේ අර සර්පයාගේ වලිගෙන් අල්ලපන් කියලා. ඊට පස්සේ අර එලිදරා පොතේ කියලා තියෙනවානේ අර සතා මොකද්ද මේ සර්පයා උගේ වලිගෙන් සෙනඟ රාශියක් එක් කර ගන්නවා විනාශ කරනවා කියලා එහෙම. වලිගේ ගැන දේශනා කරන්න පුළුවන්. ඒක මෙතනට අදාළ නැහැ. නමුත් වලිගේ කියන්නේ සාමාන්‍යයෙන් පොදු දෙයක් තමයි. අර වලිගේ උඩ තියන් ඉන්නවා කියන්නේ පොඩ්ඩක් පඬිතයි. අර මම දාලා තියෙන බලන්න හයිපයි සිපයිලා. ක්‍රිස්තියානි එළුවෝ ඉන්නවනේ. දැන් ක්‍රිස්තියානි අදහිලිවන්තයින් අතරත් අපිට එළුවෝයි බැටළුවෝයි අතර වෙනසක් හොයාගන්න අමාරුයි. ඇයි? ප්‍රශංසා කරනකොට අර පට්ට හොරත් මෙහෙම තමයි ප්‍රශංසා කරන්නේ. අර අවංකයාත් එහෙම තමයි ප්‍රශංසා කරන්නේ. හරි අමාරුයි. අපි ප්‍රශංසා කරනකොට සමහර මිනිස්සු ගීතිකා ගායනා කරනකොට සමහර මිනිස්සු දේශනා අහනකොට අපි සමහර වෙලාවට හිතනවා මෙයා නම් මාර සුද්ධයි කියලා බලද්දි ඌ පට්ටම පට්ට හොරේ. සමහර වෙලාවට සමහර මිනිස්සු දිහා බලලා අපි හිතනවා මොනවා මත් ජරා එකෙක් කියලා. නමුත් හරි අවංකෙක් කෙනෙක්. ඉතින් අපිට හරි අමාරුයි තේරුම් ගන්න මොකාද එළුවා මොකාද බැටළුවා කියලා. හලෝ මෙන්න chance එක. වලිගේ උඩ හයිපයි සිපයිලා එළුවෝ. වලිගේ යට කියන්නේ අර නිකන් normal නිහතමානීව ඉන්නවා නේද? ඒගොල්ලෝ බැටළුවෝ. දැන් අපිට එළුවෝ බැටළුවෝ ගැන වැඩි දන්නේ නැහැ. බල්ලෝ ගැන දන්නවනේ. බල්ලන්ගෙත් ඉන්නවා වලිගේ උඩ සෙට් එකක් ඉන්නවා වලිගේ යට සෙට් එකක් ඉන්නවා. හැබැයි බල්ලෝ අර වලිගේ උඩ තියෙන බල්ලෝ ඉන්නව නේද? උනොත් බය වුණාම සරෙන්ඩර් වුණාම වලිගේ පල්ලයට ගහ ගන්නවා. දැකලා තියෙනවද? පල්ලයට ගහගෙන කන පාන ඒ කියන්නේ වලිගේ පල්ලයට තියනවා කියන එක හොඳ ලක්ෂණයක්. මොකක්ද ඒ ලක්ෂණය? නිහතමානී යටහත්. හැබැයි වලිගේ උඩ කියන්නේ පඬිත. අනික වලිගේ උඩ කියන්නේ මේ යුදෙවන්ගේ මිද්‍රාශකයේ තියෙන පරිවර්තනයක්. මේ මිද්‍රාශකයේ තියෙන පරිවර්තනය මොනවද දන්නවද? වලිගේ උඩ තියෙන එක හොඳයිලු. මොකද ඒකලු දෙවියන් වහන්සේත් එක්ක මේකලු සම්බන්ධව ඉන්නවා කියන්නේ. වලිගේ යට තියනවා කියන්නේ ලෝකාකාර ලෞකික දෙයක්. එහෙම නෑ. ඉතින් මේ කිතුණු ආත්මික එළුවෝ ඒ වගේ උන් ඉන්නවා. අර ගියද මම දේශනා කරේ. ප්‍රඥාවන්ත අනුවණක්කාර කිතුණුන් කියලා. අම්මෝ ඒගොල්ලන්ට ප්‍රඥාව තියෙන දෙවියන් වහන්සේත් එක්ක ඩිරෙක්ට් එකේ ඉන්නේ. දැන් මම මේ වගේ දේශනා කරනකොට සමහර ඒ වගේ එළුවෝ හිතයි උඹ බොරු කියන්නේ. ඇයි? දෙවියන් වහන්සේ මට කිව්වා කවුද එළුවෝ කවුද බැටළුවෝ කියලා. ඔව් පාන්දර 2:45 නේ 2:45 නේ මේ දෙවියන් වහන්සේ ඇවිල්ලා ඒ වගේ උන්ට කතා කරන්නේ. කතා කරලා දෙවියන් වහන්සේ කියනවලු මම කියන්නම් පිරමිඩ් කවුද හැදුවේ කියලා. මම කියන්නම් අර නැති වෙච්ච ප්ලේන් 56 මං ගිය සතියේ කිව්වා. තාම අමතක වෙන්නේ නැහැ මගේ කොමාර චූන් කතාවක් නේ. මේ මුළු ලෝකෙම නාසා නේටෝ උනුත් හොයනවා ප්ලේන් නැති වෙච්ච ඒවා. මුගේ කාමරේට දෙවියන් වහන්සේ 2:45 පාන්දර ඇවිල්ලා කිව්වලු අර නැති වෙච්ච ප්ලේන් 56 තියෙන තැනට උඹට කියන්නම් මචං කාටවත් කියන්න එපා කියලා. බුදුම එළුවෝ ඉල්ලි. ඉතින් ආගන්න ඕගොල්ලන්ගේ පල්ලියේ නැත්තම් ඕගොල්ලන්ගේ දේව දාසයින් අතරත් බලන්නකෝ. එළු පාස්ටර්ලා දන්නවද? එළු පාස්ටර්ලා හයිපා ඒගොල්ලෝ බිමින්ද තමුන් අපේ ස්වභාවයේද තමුන් අම්මෝ එළුවෝ ඊළඟ බැටළුවා නම් නිහතමානී. ඉතින් එහෙම තමයි අපි රියල් ඇත්ත එළුවාමයි ඇත්ත බැටළුවාමයි ඕගොල්ලෝ දැනගන්න නම් ඉස්සරහ පැත්ත බලලා වැඩක් නැහැ. පිටිපස්සෙන් බලන්න. වලිගේ පහළ නම් ඌ බැටළුවා. වලිගේ උඩ නම් ඌ එළුවා. හොඳයි. දැන් එළුවයි බැටළුවයි කියන්නේ ඒගොල්ලෝ හොඳ යාළුවෝ. වලි දාන්නේ නැහැ. දැන් බලන්න දැන් සාමාන්‍යයෙන් බල්ලෝයි පූසෝයි යාළුවෝ වෙනවා අඩුයිනේ. සාමාන්‍යයෙන් සමහර ගෙවල් වල බල්ලෝයි පූසෝයි චූටි කාලේ ඉඳන් ඇති කරනකොට ඒගොල්ලෝ යාළුවෝ වෙන අවස්ථා තියෙනවා නැතුව නෙවෙයි. නමුත් සාමාන්‍යයෙන් බල්ලෝයි පූසෝයි සෙට් වෙන්නේ නේ. දැන් ගිනි පිග් කෙනෙක්වයි පූසෙක්වයි එකට හදන්න බෑනේ. මොකද ඒගොල්ලෝ අවුල්නේ. ඒ වගේ තත්ත්වයක් මෙතන නැහැ. එළුවන්වයි බැටළුවන්වයි එකට ඇති කරන්න පුළුවන්. ඒගොල්ලෝ දැන් එන්නේ හිටියන එක්කෙනෙක් හිටියන දැන් බයිබලේ අපි දන්නවා ආබ්‍රහම්ලා ඊසාක්ලා යාකෝබ්ලා ඒගොල්ලෝ එළුවොත් තියන් හිටියා ලක්ෂ ගණන් බැටළුවොත් තියන් හිටියා ලක්ෂ ගණන්. ඉතින් ඒගොල්ලෝ වෙන වෙනම නෙවෙයි තියන් ඉන්නේ එකට තියාගන්න පුළුවන්. සහජීවනයේට හරි ෂොක් ඒ දෙන්න. අර ඉන්න විදිය බලන්න කොච්චර ලස්සනට ඉන්නවද කියලා. හැබැයි ඔයගොල්ලෝ දන්නවද මම ඇත්තක් කියන්නම්. දවල් කාලේ එන්නේ රන්ට ප්‍රශ්නයක් නැහැ මේගොල්ලන්ම එකට කණ්ඩ දාන්න. ඒක ඇත්තට එතන වාසියකුත් තියෙනවා. පස්සේ අන්තිමට ඒ වාසිය මම පෙන්වලා දෙන්නම් ඔයගොල්ලන්ට. කරුණු 7ක් උගන්නන්න යනවා. මේ 7 වෙනි කරුණේදී
ඒක එන්න යනවා. හැබැයි රැට මේ දෙගොල්ලන්ව එකට තියන්නේ නැහැ. දහවල් කාලේ එකට ඉන්න පුළුවන්. රැට එළුවන්ව වෙනමයි බැටළුවන්ව වෙනමයි තියෙනවා. අර දැක්කද කෙනෙක් කියනවා good night friend. අනික කියනවා okay see you morning කියලා කියනවා. නා පේනවද උගලන්ට ස්ක්‍රීන් එකේ? ඒ කියන්නේ රැට එකට ඉන්න බෑ. දැන් සමහරව හිතනවා රැට හිටියම ඒගොල්ලෝ සංසර්ගයේ යෙදෙනවා. එතකොට අර ඒකට කියන එහෙම වෙන අවස්ථා තියෙනවා. බැටළුවන් සහ එළුවන් එකතු වෙලා මේ තව සතෙක්ව බිහි කරන්න පුළුවන්. ඒකට කියනවා ගීප් කියලා කියන නැත්නම් ෂෝට් කියලා කියනවා. එහෙම කියනවා අර goat and sheep and goat ඒ වගේ. ඒක අපිට වැඩක් නැහැ. නමුත් ඒක හන්දා නෙමෙයි. මම පස්සේ කියන්නම් ඔයගලන්ට මොකද්ද හේතුව කියලා. හොඳේ. මේගොල්ලෝ දෙන්න එකට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි රැට එකට ඉන්න දෙන්නේ නැහැ. දැන් අහගන්න මේකෙත් ආත්මික දෙයක් මම කියලා දෙන්න කැමතියි. දැන් අපි කියමු ගෙදර අපි වලියක් කියලා ගෙදර පවුලේ වලියක් කියමුකෝ. අම්මලා තාත්තලායි දරුවෝනේ අතර වලියක් මොනවා හරි කියමුකෝ. දැන් තරහා වෙලා ගෙදරින් යන අවස්ථා තියෙනවානේ. මගේ දෙන්නේ මං කීසරයක් ඒවා ගිහින් තියෙනවා. මල පැල්ලා මම ඉන්නේ කියලා. අර ඒ වෙලාවට මම කලින් දේශනාවලත් කියලා තියෙනවා මං කියන්නේ මම මර්සිත් එක අරගෙන මම කියනවා යා මර්සි මම බඳින්න කලින් පොඩි කාලේ අම්මත් එක්කත් මම වලියක් දාගෙන මම යනවා ඔය ගෙදරින්. ගෙදරින් එළියට යනවා. ඒ වෙලාවේ කියනවා මං කොහේ හරි යනවා. අර එළියට ගිහලා භාගයක් විනාඩි 45ක් විතර යනකොට තමයි තේරෙන්නේ එළියට ගිහලා කරන්න දෙයක් නැහැ උයි කිය. යන්න දිහාවක් නැහැ, කන්න දැනක් නැහැ. අර ගෙදර ඉඳලා එළියට ඇවිල්ලා යනකොට තමයි ඔක්කොම යාළුවෝයි ඔක්කොම සෙට් වෙන්නේ. ඔක්කොම අතහැරලා එළියට ගියාට හොල්මන් යන්න දිහාවක් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ යන්න දිහාවකුත් නැහැ. ආපහු ගෙදර යන්නත් බෑ නෝන්ඩි. මම මර්සිත් එක අරගෙන මම මේ ඉන්න පාසස්ලා දන්නවා. මේ මර්සිත් එක අරගෙන මම තමලා ගාව යනවා යන්න. මං ගිහලා කොහරි අර කැලේ අස්සේ ගහක් යට ඉඳගෙන මං එන අප්සෙට් එකේ ස්වාමීනි මට බෑ ඒකිට එක ජීවත් වෙන්න ඔබ වහන්සේ මත් ජරා එකෙක්ව මට දීලා තියෙනවා. මට බෑ ස්වාමීනි කියලා මං අල්ලු යන්න බයිනවා. ඊට පස්සේ පොඩ්ඩකින් දෙවියන් වහන්සේ කණ්ණාඩියක් ගෙනල්ලා ඉස්සරහා තියනවා. බයිබලයේ කණ්ණාඩියනේ. ඒකේ ඒතකොට තමයි මාව මට පේන්නේ. ඒකි හොඳයි නේ ස්වාමීනි. මං දිහා බලනකොට මට නේ පේන්නේ දැන් නේ පේන්නේ. මම නේ එන වල්ලූරා කියලා. දැන් මට ආපහු නෝන්ඩි නැතුව එන්න ඕනේ. කොච්චර වුණත් නෝන්ඩිනේ හලු නෝන්ඩි නැතුව එන්න ඕනේ. හැබැයි නෝන්ඩිනේ. ඒ නිසා හිමින් කැලෙන් බහැලා පාරට ඇවිල්ලා මම දන්නවා කොච්චර වුණත් බස් කාවාරි යවයි. ඉන්නානේ අපේ කොල්ලෝ බයික් තියාගෙන, ත්‍රිවිල් තියාගෙන, වෑන් තියාගෙන. ඉතින් අර පැත්තෙන් පාස තුෂාරයයි, මේ පැත්තෙන් පාස ඩැනියයි, අර පැත්තෙන් පයින් හරි පාස මහේෂයයි. මුන් කවුරු හරි යන්න පුළුවන් නැත්නම් දැනටමත් හොයාගෙන ගිහලා ආපහු එන්න පුළුවන්. මාව දකින්න පුළුවන් තැනක පාර අයිනක බෝක්කුවක ඉඳගෙන ඉන්නවා. තුෂාරයාගේ hinaව දැක්කද? experience. මොනේ ඔයා කියලා දිනනවා මාව හොයාගෙන. මාව හොයාගෙන ගිහින් තියෙන කට්ටිය අත උසන්න. පස්සේ මේගොල්ලෝ එනවා. අම්මා ඇවිල්ලා පාස්ටර් මර්සියක් අප්සෙට් පාස්ටර් යන්. මම මොනවද කියන්නේ? මට ඕනේ යන්න. බෑ. මම එන්නේ නැහැ. බුරු. මට ඕනේ යන්න. ඒක නෙවෙයි පාරයි ඉඳගෙන ඉන්නේ. පාස්ටර් මං කියනවා. නෑ පාස්ටර් යම් පාස්ටර්. එයා ෆුල් අප්සෙට් පාස්ටර්. ඒකට තේරෙන්න ඕනේ. මම නැතුව ඒක දැනගන්න ඕනේ. බුරු මොන පිස්සුද? මට ඒක නැතුව බැරි. පස්සේ කොහොම හරි අන්තිම මං එන්නේ කොහොමද දන්නවද? නිකන් මේගොල්ලෝ මාව බල කරලා ගෙනාවා වගේ තමයි මං එන්නේ. පස්සේ මං මේකට කෝල් එකක් දාගෙන මම සෙක්කා අවසර අල්ලගත්තා. අවසර කියනවා. ඊට පස්සේ මම දැන් මේ සෝරි කියන්න ලෑස්ති වෙලා ඉන්නවා. දැන් ඔය නාටකම් අපි ඔක්කොම දානවනේ හලු. ඔය ගෙදරින් පැනලා යන්නේ අම්මලා තාත්තලා දාලානේ මොකක් හරි ලව් කරන කෙල්ලව බඳින්න දෙන්නේ නැහැ. නැත්තම් ටෙලිෆෝන් අරන් දෙන්නේ නැහැ. නැත්තම් අර ජෝගියට යන්න දෙන්නේ නැහැ. ඔය වගේ අපි ඔය වගේ කරනවා. එළියට ගියාම තමයි දන්නේ අයිසේ මොනවද ඔයි කරගත්තේ කියලා. දැන් මම මොනවද කියන්න හදන්නේ දන්නවද? දවල් කාලේ ඕන විදියට පිස්සු නටන අපි රෑ වුණාම තමයි අපිට ගෙදරට එන්න ඕනේ. හවුද නැද්ද? දැන් ගේ අස්සේ මරා ගන්න අඹුසැමි යුවලා ඉන්නවා කියන්නකෝ. ගෑණි මිනිහයි මරා ගන්නවා. දවල් තිස්සේ මිනිහා ගිහිල්ලා අර කාමරේට වෙලා ඉන්න නැත්තම් මිදුලට වෙලා ඉන්නවා. ගෑණි කුස්සියට වෙලා ඉන්නවා. ඒ වුණාට රෑට එමේට දෙන්න ඇවිල්ලා ඇඳේ තමයි බුදියන්නේ. ඇඳේ බුදියනකොට මම ඔකත් කරලා තියෙනවා. අර ඇඳේ කිලෝවර අයිනේ අර පැත්ත හැරිලා නිදා ගන්න. ඒ කියන්නේ මෙයාට වයිෆ්ව බලන්නෙත් නැල්ලු මෙයා. ඇඟ වදින්නෙත් නැල්ලු කියලා. ගෑණි ඇවිල්ලා මෙහා පැත්තෙන් මේ අයිනෙන් එහා අර පැත්ත බලාගෙන ඉඳා ගන්නවා. මට මූත් එක්ක කිසි දෙයක් නැහැ. ඇඳේ එක ඇඳේනේ ඔය ඉන්නේ. දැන් මේක මං කියන එක ඇත්ත නැද්ද තුෂාර රෙබේකා මොනසිංහ කාන්ති මම මර්සියන් ආමෙන්. ඔව් කියන එනකොට ආමෙන් කියන කියන්නේ ආමෙන් කියන එසේම වේවා. මතු කාලේ කොහොම වෙන්න ඕනේ.
රාත්‍රී කාලෙන්නේ පවුල්ලේ හරි අපි ඉන්න තැනට අපි ආපහු හිමීට එන්නේ. දැන් ඔය සමහර පුත්තු ඉන්නවානේ ක්‍රිස්තියානි උනාට මුන් රැයට ගිහිල්ලා පිස්සු කෙලිලා යාළුවොත් එක්ක නතර වෙනවද නැහනේ. උන් තම තමන්ගේ ගෙවල් වලට ගියාම මූත් එන්න ඕනේ ගෙදර. මෝ එච්චර ලොකු පඬිතෙක් නම් බස් ස්ටෑන්ඩ් එකේ බුදියනෝ දෙනවා රෙන්කෝ නෑ. 12 1 2ට හරි කොහොම හරි ගෙදරට ඇවිල්ලා මොන හරි ක්‍රමයකින් පාපිස්සයට යතුරු තියලා තියන්න අම්මේ කියනවා. නැත්තම් මොන හරි ක්‍රමේ ජනෙල් එකකින් හරි රිංගලා දැන් රෑ කියන්නේ අපි ගෙදරට ඇවිල්ලා රෑ තමයි අපි එකට ඉන්න ඕන කාලේනේ. ඒක තමයි මෙතන යේසුස් වහන්සේ මොනවද කරන්නේ? ඒ රෑ එකට ඉන්න ඕනේ කියලා ඒ හිතන ඒ අවස්ථාවේ මම ඔයගලන්ට ඉන්න දෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේක දවල් කාලේ. හැබැයි රාට good night see you in the morning කියලා පලයන් යන්න. දැන් මේක මොනවද දන්නවද? අපි ඉගෙන ගන්න ඕනේ පාඩමක්. අපිත් අඳුර ගන්න ඕනේ. අපි බැටළුවෝද කියලා ඉස්සලා අපි කවුද කියලා අපි දැනගන්න ඕනේ. ඔක්කොම අපි සෝනි රෝස් වගේ නෑ කියලා කියන හැම එකම බැටළුවෙක් නෙමෙයි. ඔය ලූරෝ ඉන්නවා පල්ලිය ඇතුලේ. මහා ජරා මොකද මේ වෘකයෝ ඉන්නවා. මේ ඉත්‍යාවෝ ඉන්නවා. ක්‍රිස්තියානි ඉත්‍යාවෝ ඉන්නවා. මුන්ට වැඩේ අනිනවා. අර පැත්තේ ඉන්නවා මේ පැත්තට විදිනවනේ. අනිත් කාටවත් වදින්නේ නැහැ වදින්න ඕනේ කාට ගන්නට වදින්න. ඉත්‍යාවට වඩා පවර්ෆුල් ක්‍රිස්තියානි ඉත්‍යාවෝ ඉන්නවා. අරු හරි කට්ටෙන් ගන්න මෝ ඇහෙන් ගන්න. ගාලා ගන්න. ක්‍රිස්තියානි ඉත්‍යාවෝ ඉන්නවා. ක්‍රිස්තියානි පිඹුරෝ ඉන්නවා. ඒ කියන්නේ එහෙම වට කරගෙන ටෙරෆල මරලම දානවා. එළුවොත් ඉන්නවා බැටළුවොත් ඉන්නවා. දැන් අපි එළුවා බැටළුවා ගැන විතරක් කතා කරමුකෝ. ඉස්සලා තම තමන් දැනගන්න අද තව තියෙනවානේ කාරණා 7ක් තියෙනවානේ. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් ඉස්සලා මම බැටළුවෙක්ද කියලා ඉස්සලා දැනගන්න. එහෙමනම් තමා ආශ්‍රය කරන තමාගේ ස්වභාවයේ ඉස්සලා මගේ කට්ටියට කියන්නේ මාව මම බැටළුවෙක්ද එළුවෙක්ද කියලා ඔයගොල්ලෝ තෝරගන්න. මම එළුවෙක් කියලා අද දේශනාවෙන් පස්සේ ඔයගොල්ලන්ට තේරුණා නම් අනේ ප්ලීස් මේ එළුවව දාලා ගිහිල්ලා බැටළුවෙක් ඉන්න මේ සභාවකට යන්න. අපරාධනේ. බයිබල් ස්ටුඩන්ට්ස්ලාත් මම කියන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රින්සිපල් එළුවෙක් නම් අනේ මේ ඇඳ නීති උනාට කමන්නේ යන්න පුළුවන් හදිසියක් කියලා. අම්මෝ එළුවෙක් දාලා දුවන්නේ කියලා යන්න. තමන් ආශ්‍රය කරන අය, තමන්ගේ යාළුවෝ, තමන්ගේ මිත්‍රයන්. ඒගොල්ලෝ එළුවෝද බැටළුවෝද කියලා බලා ගන්න. එළුවා කියලා අයින් කරන්න එපා ප්ලීස්. ඔය බලන්න කොච්චර සන්තෝෂෙන් ඉන්නවද කියලා දෙන්න. අර ෂෆාන් එකේ ඉන්න. අවුලක් නැහැ. අපි ආයෙ ඒගොල්ලන්ට ප්‍රේම කරමු ඔක්කොම හොඳයි. හැබැයි හැම වෙලේම ඉඳිපා රාත්‍රී කාලේ එනකොට ඔයා යන්න මම මේ ඒ වගේ අපි දේවල් කරන්න ඕනේ. ඒක තව පොඩ්ඩකින් ඔයගොල්ලෝ තව පොඩ්ඩක් පැහැදිලි වෙයි. දැන් එළුව ගැන බයිබලේ අපි බැලුවොත් ඒගොල්ලෝ පිරිසිදු සත්ව කොටාසයට තමයි අයිති වන්නේ. අර අපිරිසිදු ඛණ්ඩ බැරි දැන් ඔටුවෝ, අස්පයෝ, බූරුවෝ, කොටලුවෝ, ඌරෝ ඒගොල්ලෝ ඛණ්ඩ බෑනේ. නමුත් ඛණ්ඩ පුළුවන් සත්වයන් අතරට බැටළුවොත් එනවා, එළුවොත් එනවා. ඒ වගේ දෙවියන් වහන්සේට පූජා කරන්න පුළුවන් සත්වයන් උන්වහන්සේ ලෙවි කතාවේ කියලා දීලා තියෙනවානේ. ගවයන් පූජා කරන්න පුළුවන්, අස්පය පූජා කරන්න පුළුවන්ද? බෑ. ඔටුව පූජා කරන්න පුළුවන්ද? බෑ. සිංහයෝ, කොටින්, වලස්සු පූජා කරන්න පුළුවන්ද? බෑ. හාවෝ? බෑ. හැබැයි පරවියෝ පුළුවන් පක්ෂීන් අතර කාකංග පූජා කරන්න බෑනේ. දැන් එළුවන්වත් පූජා කරන්න පුළුවන්, බැටළුවන්වත් පූජා කරන්න පුළුවන්. හැබැයි එළුවන්ව පූජා කරන්න පුළුවන් ඊට අමතරව එළුවට විතරක් අමුතු පූජාවක් එළුවව තියලා කරන්න උන්වහන්සේ අවසරයක් දීලා තියෙනවා. මොනවද දන්නවද? දැන් මතකද ආරෝන්ව උත්තම පූජකවරයා හැටියට දෙවියන් වහන්සේ මෝසස් හරහා පත් කරානේ. ඊට පස්සේ ආරෝන්ගේ පුතු දෙන්න අනාගත්තා. ඒක මම දේශනාත් කරලා තියෙනවා. වැරදි විදිහට අනේ අපේ තාත්තටයි බාප්පටයි පුළුවන් නම් මෙච්චර ආලේපයක් ගෙන්න. මටයි බැරිද මල්ලිය කියලා. ඒ අයියයි මල්ලිය එකතු වෙලා පූජා ඔප්පු කරන්න ගිහිල්ලා පූජාසනෙන් ගින්දර ඇවිල්ලා මේගොල්ලම දමන කරලා දැම්මා. ඊට පස්සේ තව දේවල් ටිකක් දෙවියන් වහන්සේ කියලා දුන්නා. ඉස්සල්ලා මේ ගවයෙක් ගේන්න ඕනෙලු. ඒ ගවයව පූජා කරන්න ඕනෙලු උත්තම පූජකවරයාගේ පාප වෙනුවෙන්. අවුරුද්දක් තිස්සේ මෙයා මොන හරි පව් කරලා ඇතිනේ. ඒ වෙනුවෙන් එයා පූජා කරලා හිටන් ඊට පස්සේ එළුව දෙන්නෙක් ගේන්න ඕනෙලු. බැටළුව නෙවෙයි කවුද? එළුව දෙන්නේ. එක එළුවෙක්ව පූජා කරන්න ඕනෙලු. අනිත් එළුවව කොහොම මොනවද කරන්න කියලා අපිට ලෙවි කතාවේ 16 කියලා තියෙනවා. 16 21 22 කියවන්නකෝ. ආරොන්ද තමගේ අත් දෙක පන පිටින් සිටින එළුවාගේ හිස පිට තබා ඉස්රායල් පුත්‍රයන්ගේ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු අපරාධයන්ද එනම් ඔවුන්ගේ සියලු පව් කියා දෙමින් ඒවා එළුවාගේ හිස පිට තබා සූදානම්ව සිටින මිනිසෙකු අත ඌ වනාන්තරයට යවිය යුතුය. මේ කියන්නේ එක බැටළුව එක එළුවෙක්ව මරන්නේ නැහැ. එයාගේ ඔළුවට අත තියලා ආරෝන්
මුළු ඊශ්‍රායල් සෙනඟගේම පව් එයාගේ ඇඟට දානවා. ඊට පස්සේ එක්කෙනෙක් එයාව අරගෙන ගිහිල්ලා වනාන්තරේ කාන්තාරේ මුදාහරිනවා. 22 කියවන්න. එළුවාද ඔවුන්ගේ සියලු අයිතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය. ඔහු එළුවා වනාන්තරයේ යන්ට හරින්නේය. දැන් තේරෙනවද? මේකට ඉංග්‍රීසියෙන් කියනවා ස්කේප් ගෝට් කියලා. කියන්නේ තමන්ගේ වැරදි ඒ එළුවා මත පටවලා එයාව යවනවා. බැටළුවාව එහෙම කරන්න බෑ. මොකද තව පොඩ්ඩකින් මම ඒ දෙන්නගේ ඉරියව් ඒගොල්ලන්ගේ හැසිරීම ඒගොල්ලන්ගේ පෞරුෂත්වය ගැන මම සමහර දේවල් කියලා දෙන්න යනවා. දේවල් 7ක් කියලා දෙන්න යනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද එළුවයි බැටළුවයි අතර පොඩි වෙනස් තියෙනවා කියලා? මොකද්ද? පළවෙනි එක ඒ දෙන්න යාළුවෝ හැටියට ඉන්න පුළුවන්. හැබැයි නෑ වෙන් වෙන්න ඕනේ. දැන් ඒ දෙන්න සුද්ධ සත්තු. හැබැයි බැටළුවා කරන්න බැරි එක දෙයක් එළුවා කරනවා. එළුවව තනියම යවලා දානවා කාන්තාරේ ගිහිල්ලා. දැන් මිනිසුන්ගේ පාපෙත් අරගෙන ගිහිල්ලා ඔය ජීවත් වියන් කියලා. ඒක මහා අපරාධයක්. කියන්නේ එළුවව ගණන් ගන්න නැති කමක් නේ නේද? දැන් යේසුස් වහන්සේටත් ඒක අර හිලාස්මොස් පූජාවට ඒක සම්බන්ධ කරන්න පුළුවන්. ඒක දැන් මේ පාඩමට අපිට අදාළ නැහැ. හොඳයි. දැන් මම ඔයගලන්ට කියලා දෙන්න යනවා කාරණා 7ක්. එළුවයි බැටළුවයි අතර තියෙන වෙනස. දැන් බලන්න මේ වෙනස් මේකෙන් බලන්න ඔබ කවුද? ඔබ දන්නා අනිත් කිතුණුවන් කවුද කියලා. පළවෙනි එක තමයි එළුවට එඬේරා අවශ්‍ය නැත. හැබැයි බැටළුවට එඬේරා අවශ්‍යයි. දැන් ඕගොල්ලෝ දැකලා ඇති ලංකාවෙත් තව ගොඩක් රටවල් වලත් එඬේරන් ඉන්නවා එළුවන්ව නඩත්තු කරන්න. උනේ එළුවන්ව බලා ගන්න එඬේරන් ඉන්නවද නැද්ද? ඉන්නවා. එහෙනම් මම ඇයි කියන්නේ? පොඩ්ඩක් ඉන්න මම මෙතන මොනවද දාලා තියෙන්නේ? අවශ්‍ය කියන වචනේ දාලා තියෙන්නේ. එළුවන්ට එඬේරන් ඉන්න පුළුවන්. එඬේරන් එළුවන්ව ගෙනියලා මේ එඬේර වැඩ කරන්න පුළුවන්. හැබැයි එහෙම නැතුවත් එළුවන්ට ඉන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. ඒ කියන්නේ මෙයා එඬේරා කෙරෙහි රැඳිලා නැහැ. එඬේරා නැත්තම් මෙයා විනාශ වෙලා යන්නේ නැහැ. කවුද? එළුවා. හැබැයි බැටළුවා එහෙම නෙවෙයි. බැටළුවාට එඬේරා නැත්තම් බැටළුවා දන්නේ නැහැ. කොහෙන්ද කන්නේ? කොහෙන්ද බොන්නේ? මොනවද කරන්න ඕනේ? කොතනද හිට ගන්න ඕනේ? දැන් හිට ගන්න ඕනේද? ඉඳ ගන්න ඕනේද? යන්න ඕනේද? එන්න ඕනේද? මොනවත් දන්නේ නැහැ. දැන් ඔබ මොන වගේ කිතුණෙක් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. අපි කියමුකෝ ඔබට උත්පත්ති එකේ ඉඳලා එළිතරව 24 25 වෙනකන් කටපාඩමින් දන්න කෙනෙක් කියලා. ඒත් ඔබ බැටළුවෙක් නම් ඔබ එඬේරෙකුට ගරු කරගෙන ඒ එඬේරට තමන්ව යටත් කරගෙන ඉඳි. හැබැයි ඔබ මෙහෙම කෙනෙක් නම් මොනවද? අපේ පාස්ටර්ට වැඩිය මම පරණ කිතුණුවෙක්. පාස්ටර්ට වැඩිය මම වචනේ දන්නවා. දැන් ඉන්න මගේ පාස්ටර් මොකෝ? මම ලොකු පාස්ටර්ලාගේ සභාවන් වල හිටපු කෙනෙක්. මම පාස්ටර් කෝල්ටන්ලා වගේ කට්ටියත් එක්ක ළඟින් හිටපු කෙනෙක්. පාස්ටර් වර්නන් පෙරේරාගේ දකුණත වගේ හිටපු කෙනෙක් මම. පාස්ටර් ජේකබ් පෙරේරාත් එක්ක කාර් එකේ යන මිනිස්සෙක් මම. ඔය දැන් ඉන්න නිකම් මේ පොඩියන්ස් පාස්ටර්ලාට වඩා මම පරිණතයි. ඒ කවුද? එළුවා. දැන් අපි කියමුකෝ තමාගේ පාස්ටර්ට වඩා දීමනා තියෙන ඇදහිලිවන්ත මේ එහෙම පුළුවන්ද බැරිද? දැන් මං කියන්නේ මං පාස්ටර් කෙනෙක් නේ. දැන් මට වඩා දීමනා තියෙන අය අපේ සභාවේ ඉන්න පුළුවන්ද බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. දර්ශන දකින අය ඉන්න පුළුවන්. ස්වප්න දකින අය ඉන්න පුළුවන්. අනාගත වාක්‍ය කියන කට්ටිය ඉන්න පුළුවන්. සුව කිරීමේ දීමනාව සමහර විට පාස්ටර්ට සුව කිරීමේ දීමනාව නැහැ. සමහර ඇදහිලිවන්තයන්ට තියෙන පුළුවන්. සමහර ලාට පාස්ටර්ට යක්ෂයන් නිරවන්න බෑ. සමහර ඇදහිලිවන්තයන්ට පුළුවන්. සමහර ලාට පාස්ටර්ට වඩා සුභාරංචි සේවය කරලා මිනිස්සුන්ව සභාවට රැස් කරන දීමනාව තියෙන ඇදහිලිවන්තයන් ඉන්න පුළුවන්. ඇයි? පාස්ටර්ට වඩා හොඳින් උගන්වන්න පුළුවන් ඇදහිලිවන්තයන් ඉන්න පුළුවන්. දන්නවද ඒක? හැම පාස්ටර් කෙනෙක්ම ගුරුවරයෙක් වෙන්න ඕනේ නැහැ. සභාවේ හොඳ ගුරුවරු ඉන්න පුළුවන්. මේක අහගන්න. පාස්ටර්ට වඩා හොඳට දේශනා කරන්න පුළුවන් දේශකයන් ඉන්න පුළුවන් ඇදහිලිවන්තයන් අතර. ඒක දන්නවද? දැන් අපේ සභාවේ කරන්නේ නැති වුණාට සමහර සභාවන් වල සමහර ඇදහිලිවන්තයන් දේශනා කරනවා ලස්සන දේශනා. ආලේපලත් දේශනා. මගේ දෙයියන්. සමහර මිනිස්සු හොමිලෙටික්ස් කියන වචනවත් දන්නේ නැහැ. හර්මනියුටික්ස් අහලත් නැහැ. දේශනා ශිල්පය දන්නේ නැහැ. හැබැයි දේශනා කරන්න නැග්ගාම නියම ආලේපය නියම ආයි කියලා වැඩන්න එහෙම පුළුවන්. බැරිද? ඒ වුණාට ඒ වගේ දීමනා වලින් පිරීලා ඉන්න පුද්ගලයා වුණා ඒ තුමා හෝ ඒ තුමිය බැටළුවෙක් නම් තමන්ට වඩා බාල, තමන්ට වඩා අත්දැකීමෙන් අඩු, තමන්ට වඩා ආලේපයෙන් අඩු, දීමනා වලින් අඩු වුණා ඒ එඬේරට යටත් වෙලා ඉඳි එළුවෙක් නම් ඉන්නේ. එළුවා
තමාට ඕන විදිහට වැඩ කරයි. නිකන් ඔව් අපේ සභාවේ පාස්ටර් කෙනෙක් ඉන්නවා තමයි. ඒක ඉතින් සභාවක් කරනවා පාස්ටර් කෙනෙක් ඉන්න බෑ. ඒ කවුද? එළුවා. වලිගේ කෙලින් කරගෙන ඉන්න හැම වෙලෙම. එනවා මං කියන්නේ. ආගන්න ඔබ මොනම කයියෙක් වුණත් ඔබ ඉපදෙන්න කලින් ඉඳන් ගැලෙහිම ලබලා ආපු කෙනෙක් වුණත් ඔබ එඬේරෙකුට යටත් වෙලා ඉන්න ඕනේ. නැත්තම් ඔබ බැටළුවෙක් නෙවෙයි. නිකන් එළුරාල කෙනෙක්. දෙවෙනි එක එළුවට රැලක් අවශ්‍ය නැහැ. හැබැයි බැටළුවට රැලක් ඕනේ. දැන් එළුවෝ දැන් පොඩ්ඩක් මම තව එකක් කියලා දෙන්නම්. මම සත්ව විද්‍යාඥයෙක් නෙවෙයි. මම සත්ව විද්‍යාඥයෙක් නෙවෙයි. මං එළුව ඇති කරලත් නැහැ. එහෙම එළුව හිටියා මම හිතන්නේ පාස්ටර් ඩැනි හරි කවුරු තමයි ඇති කරේ. මම එළු ස්පෙෂලිස්ට් නෙවෙයි, සත්ව ස්පෙෂලිස්ට් නෙවෙයි. හැබැයි මම සත්ව විද්‍යාඥයින්ගෙන් විමසලා අධ්‍යයනය කරලා ගවේෂණ කරලා ගෙනල්ලා කතා කරන්නේ. ඒ නිසා මට වැඩිය සත්ව විද්‍යාව දන්න අය මේක අහන්න පුළුවන්. ඉතින් මම කියන දේවල් වැරදි නෙවෙයි. මොකද මම ඒවා හොයලා බලලා මේ කියන්නේ. දැන් මෙහෙමයි සත්ව විද්‍යාඥයන් කියන දේ මම කියන්නේ. ඒගොල්ලෝ කියනවා තනි එළුවෙක් ඇති කරන්න ලේසි. පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පුළුවන් එළුවෙක් මෙලදීගෙන පොඩි කූඩුවක් හදාගෙන අර උඩට ගහන්න ඕනෙලු ලෑලි එහෙම. ඌව ඇති කරන්න පුළුවන්ලු. එක්කෝ මුදා හැරලා එළිය ගිහිල්ලා කාලා කූඩුවට වරෙන් කියලා ඌව පුරුදු කරන්න පුළුවන්ලු. නැත්නම් ඇතුළේම තියලා ඌට වල් එහෙම වල්ද මෙන්න එක එක කොළ જાති තියෙනවා ඒවා කන්න දීලා ඌව ඇති කරන්න පුළුවන්ලු. හැබැයි බැටළුවෙක්ව එහෙම ඇති කරන්න බැරිලු. ඉන්දියලු පණ පිටින් ටික කාලයක් නමුත් එයා මානසිකව වැටලා තනිකම නිසා එයා දුර්වල වෙලා එයාට බෑ. එයාට ඕනෙලු රැලක්. එහෙම තමයි දෙවියන් වහන්සේ බැටළුවව මවලා තියෙන්නේ. එළුවෝ සෙට් එක පිටින් ඉන්න පුළුවන්. අම්මෝ මේ එළු රැළ තියෙනවා මාගේ දෙයියන්. එළුවෝ දැකලා තියෙනවා 100 ගණන් එළුවෝ එකට ඉන්න අවස්ථා තියෙනවා අම්මෝ. ඒක නෙමෙයි මං කියන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. ඕන නම් තනියම ඉන්න පුළුවන්. හා. මයි කාර් මයි පෙට්‍රෝල්. දැන් මේ වගේ කිතුනෝ ඉන්නවද නැද්ද? දැන් තමන්ව ගවේෂණ කරලා බලන්න තමන් කොහොමද කියලා. සමහර එළුවෝ ඉන්නවා පල්ලිවල අනිත් ඇදහිලි වන්තයත් එක්ක ආශ්‍රයක් නැහැ දැකලා තියෙනවද? එළුවෝ. පල්ලි එනවා. කවුරු හරි ප්‍රේස් ලෝඩ් කිව්වනම් ප්‍රේස් ලෝඩ්. යේසු පීඩයි. යේසු පීඩයි. එනවා පල්ලියේ එක තැනක පුටුවක ඒගොල්ලන්ගේ නම ලියලා තියෙනවා. මට පේන්නේ නැහැ. හැබැයි අනිත් හැමෝටමයි එයාටයි පේනවා. පල්ලියේ ඉන්න කවුරුත් එතන ඉඳ ගන්නෙත් නැහැ. මෙයා ඉඳ ගන්න දෙන්නෙත් නැහැ. එතන කවුරුත් ඉඳගෙන හිටියත් මෙයා කඩාගෙන ඇවිල්ලා එයාගේ පුටුව ගාවට ඇවිල්ලා ඉඳ ගන්නවා. මේක මගේ පුටුව. එළුව එහෙම තමයි. ඊට පස්සේ සර්විස් එක ඉවර වෙලා කාත් එක්කවත් කතා බහ මොනවත් නැහැ. ප්‍රේස් ලෝඩ්. ප්‍රේස් ලෝඩ්. සුන්දාල මාරු. දැන් ඔයගොල්ලන්ගේ පල්ලිවල දැකලා තියෙනවද එළුව? ඒ එළුවෝ එන විදියක් දන්නේ නැහැ යන විදියක් දන්නේ නැහැ. ඉඳලා හිටලා දකිනවා ඉන්නවනේ අර ගයල් එක. එළුවෝ රැළ ගණන් ගන්නෑ. රැළ ගරු කරන්නේත් නැහැ. සමහර ඇදහිලිවන්තයින්ට අනිත් ඇදහිලිවන්තයින්ව දැක්කම අප්පිරියයි. ඇයි? ඒගොල්ලෝ මං වගේ නෑ. ඒගොල්ලන්ගේ ඇඳුම් විලාශය මම ප්‍රිය කරන ආකාරයෙන් නෙවෙයි. සමහර අයගේ ඉරියව් සමහර අයගේ කතා මට අල්ලන්න. මට ওই පල්ලියේ මිනිස්සු දිරවන්නේ නැහැලු. මගේ පල්ලිය තමයි මොනවා කරන්නද? මට මේ මිනිස්සු දිරවන්නේ නැහැ. එළුවා ওই තමුසේ එළුවෙක්. දන්නවද? තමුසේට පුළුවන් තනියම ඉඳලා අන්තිමට යකාගේ තැනටම යන්න. බැටළුවා කියන්නේ මොකක්ද? ඌ හැම එකත් එක්කම ආශ්‍රය කරලා දැන් වැඩේ තියෙන්නේ. පව් බැටළුවා. බැටළුවා රැළේ ඉන්නකොට සමහරලාට මූ කණ්ඩ ඕනේ අනිත් එකත් කනවා. දැන් සමහර මිනිස්සු ඒක ආශ්‍රය දන්නවද? දැන් අපි ඩයිනින් රූම් එකේ ගිහිල්ලා කෑම කනකොට දැන් මම බැටළුවන්ගෙත් අර පහතම බැටළුවා මං ගිහිල්ලා අනිත් එකාගේ පිඟානේ තියෙන ඒවත් මං අරන් කණ්ඩ ආසයි මට. හැබැයි සමහර මිනිස්සු ඒගොල්ලන්ගේ ප්ලේට් එක තියාගෙන තනියම ගිහිල්ලා ඒගොල්ලෝ කනවා. අනිත් මිනිස්සුත් එක්ක කන්නේ. අනිත් මිනිස්සු තමන්ගේ මේසෙට ඇවිල්ලා කනවට ආසත් නැහැ. ඒගොල්ලෝ පාඩුවේ වැඩේ කරලා යනවා. එළුවෝ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද එළුවෝ පල්ලිවල? ඔයගොල්ලන්ගේ පල්ලිවල ඉන්නවද? ඉතින් හලෝ සමහර පාස්ටර්ස්ලාත් ඒ වගේ එළු පාස්ටර්ස්ලානේ. පාස්ටර්ස් කොන්ෆරන්ස් එකට ගිහිල්ලා සමහර පාස්ටර්ස්ලා අයිනේ ඔය ඉන්නේ. මේ අපි පාස්ටර්ස් කොන්ෆරන්ස් එකක් ආවනම් අපි නිකන් පිස්සු නටන්න රෙඩි වෙලා යන්නේ. ආත්මික විතරක් නෙවෙයි. කට ඉඳගෙන කෑම කාලා පාස්ටර්ස්ලාත් එක්ක ජොලි කරගෙන. ඉතින් එහෙම අපි පාස්ටර්ස් කොන්ෆරන්ස් ගිහිල්ලා ඉන්නකොට මම දකිනවා එක්කෙනෙක් ඈතර මේ සිට වෙලා යා පාඩුවේ ඉන්නවා. එයයි පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, යුදප්පයන් වහන්සේ, ගාබ්‍රියෙලුයි, මිකායෙලුයි, තව දේවදූත සෙට් එකක විතරයි ඉන්නේ. දැකලා තියෙනවද එළුව? පාස්ටර්ස්ලාගේ එළුවෝ ඉන්නවා. ඇදහිලිවන්තයින්ගේ එළුවෝ ඉන්නවා. ඉතින් මේ එළුවෝ තමන්ගේ එළුකමට සාධාරණීකරණයක් කරනවා. පාස්ටර් මේවනේ මට බෑ මිනිස්සුත් එක්ක බෑ පාස්ටර් මට ඇඟ වදිනකොට අමාරුයි පාස්ටර්. මට අර මිනිස්සු කනකොට චක් චක් සද්දේ මට අමාරුයි.
උඹේ සද්දේ උඹේ ගඳයි අපිට දරා ගන්න බැරුව අපි ඉන්නේ. අහලා තියෙනවද මේ එළුවන්ගේ ටෝක්? දැකලා තියෙනවද? එළු ටෝක්. ඔයාලට කියන්නේ මොනවද? මහා පට්ට එළු ටෝක්. එළු ටෝක් එක තව පොඩ්ඩක් එනවා. ඒක වෙනම එළු ටෝක් කියලා එකක් තියෙනවා තව එකක්. දැන් මේක අර එයාට රැළ එයා ගණන් ගන්නෑ. ඉතින් මේ වගේ ලොක්ඩවුන් ආවනම් මුන්ට හරි ආසයි එළුවන්ට. හලෝ මේ ලොක්ඩවුන් කාලේ ගෙදර ඉඳන් බලන් ඉන්න ඔබට කල්පනා කරන්න. ඔබට මේ ලොක්ඩවුන් එක අනිත් දවස් වලට වැඩිය හොඳයි නා. අනේ අම්මෝ මේ අපේ ගෙදරම ඉඳගෙන අපි ටීවී එකෙන් සභාවත් එක්ක සහභාගී වෙන එක හොඳයි. එහෙට මහන්සි වෙලා යනවා එනවට වඩා කියලා. තමුද එළුවෙක් කොයි? තමුද යන්නේ ඔය උඩට. තේරුණා? දවල් කාලේ හොඳට ඉඳී රැට අල්ලලා තියලා දෙවනස්ගේ අනිත් අයව ගෙනියයි. තේරුණා මං කියන එක? ඒ නිසා ඉස්සලා තමන් බලාගන්න තමන් එළුවෙක්ද බැටළුවෙක්ද කියලා. ඊට පස්සේ බලන්න තමන් එක්ක ඉන්න අය එළුවද බැටළුවද කියලා. කොල්ලෝ අන්න උඹලට හෝම්වර්ක් එකක් තියෙනවා. එන්ජොයි කරපල්ලා මේ සතිය පුරාම එළුව බැටළුව තෝරාගෙන. අනිවාර්යයෙන්ම මම රෙඩි වෙන්න. ඒ යම් කම්ප්ලීට් ෆස්ට් සෙනසුරාදායින් පස්සේ ඉඳන් මසියක්ගේ මට අර හතර දෙනා එකතු වෙලා මං ගියාම බෑ කියනවා. එහෙම කවුරු හරි ඇවිල්ලා කියපන් මම අපුඩි ගන්නවා. අන්න ඒ හතර දෙනා තේරුම් ගත්තත් ඔය එළුවෙක් කියලා. ඒ නිසා උඹ දැන් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා බෑ මං වෙනස් වෙන්න මට වෙනස් වෙන්න බෑ. මට මේ දේශනාව පිළිගන්න බෑ. එහෙනම් බෑ ගාන හිටියනම් අන්තිමට උඹලා සිංහාසනේ ළඟට එන්න ඒස්වාස කියයි බෑ. අලයා ස්වර්ගෙට එන්න බෑ. හලෝ අහගන්න හැම කෙනාම තමුන් වගේ නෙවෙයි හලෝ. තමුන්ගේ චේතනා චින්තන හැසිරීම කතා රටාව ඒවා මොනවත් අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා. යේසුස් වහන්සේ අපිව අපි ඉන්න විදියටනේ පිළිගත්තේ. ඊට පස්සේනේ උන්වහන්සේ අපිව හදන්නේ. දැන් බලන්න මං ගැලවීම ලැබලා අවුරුදු 42ක් වෙනවා. උන්වහන්සේ තාම ටයි එකක් දෙනවා ටිකක් හරි මාව හදන්න. කවදා හරි හදලා ඉවර කරයි කියලා මම ඇදහිල්ලෙන් ඉන්නවා. හැබැයි මම දන්නවනේ මං ගැන. ඉතින් ඒ නිසා මං කොහොමද තව එක්කෙනෙක්ව හරිනත වෙලා ඉන්න වර්ධනය වෙලා ඉන්න. ඔයා කතා කරන්න ඕනෙත් මං වගේ. ඔයා කන්න ඕනෙත් මං වගේ. ඔයා අඳින්න ඕනෙත් මං වගේ. ඔයාත් මං වගේම දේවල් කරන්න ඕනේ. එහෙමනම් බෑනේ හලෝ. ඒ නිසා එළුව වගේ අර රැළත් එක්ක හිටියත් තනියම ඉන්න ජරා එළු ගතිය තියන් ගන්න එපා. බැටළුවා වගේ රැළත් එක්ක ඉන්න. එච්චර. 3 එළුවා බුද්ධිමත් බැටළුවා මෝඩයි නෙවෙයි. ඔන්න මම දාලා තියෙන වචනේ බලන්න මේ සත්ව විද්‍යාඥයින්ගෙන් තමයි මේ වචනේ මම අරගත්තේ. මේක මම නිර්මාණය කරපු වචනයක් නෙවෙයි. සත්ව විද්‍යාඥයින් කවදාවත් කියන්නේ බැටළුවා මෝඩයි කියලා. බැටළුවටත් නුවණ තියෙනවා. යම් දුරකට. නමුත් බැටළුවා බොළඳයි. අහිංසකව බොළඳයි. තේරෙනවද මම කියන එක? එළුවා එහෙම නෙවෙයි. එයා සෑහෙන්න බුද්ධිමත්. දැන් බුද්ධිය කියන එක හොඳ දෙයක්. බුද්ධිය කියන එක හොඳ දෙයක්. හැබැයි ඒ හොඳ දේ ඉස්සලාම ආයුධයක් කරගෙන නරක දෙයට පාවිච්චි කරේ කවුද දන්නවද? යක්ෂයා. ඔගොල්ලෝ උත්පත්ති 3 කියවලා බැලුවොත් ඔගොල්ලෝ බලන්න පුළුවන් දෙවියන් වහන්සේ මවපු සියලුම සත්වයන් අතර සර්පයාලු වැඩිම බුද්ධිමත්. ඒ නිසා බුද්ධිමත් සතාව යක්ෂයාට පාවිච්චි කරන්න පුළුවන් වුණා. දැන් බුද්ධිමත් අය කරුණාකරලා මෝඩය වෙන්න එපා. මං ගිය ඉරිදා දේශනා කරා ප්‍රඥාව නුවණ නේ ඒවා ගැන මං දේශනා කරා. නුවණ එපා කියලා මං කවදාවත් කියන්නේ නැහැ. මෝඩය වෙන්න එපා. අපි නුවණක්කාරී වෙන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ. දැනුම වැඩි කර ගන්න ඕනේ. ඒවා වෙනයි. නමුත් ඒ දැනුමම අපිව ගොනාට අඳන්න ඉඩ දෙන්න හොඳ නැහැ. දෙවියන් වහන්සේ අපිට කතා කරලා යම් දෙයක් කිව්වා නම් ඕනවට වඩා බුද්ධිය පාවිච්චි කරලා දැන් කලින් පොයින්ට් එකට එමුකෝ. අපි රැළත් එක්ක ජීවත් වෙන්න ඕනේ. නමුත් සමහර බුද්ධිමතුන්ට කියයි මේවනේ අපේ සභාවේ ඉන්න ගොඩක් කට්ටියට මොලේ නැහැනේ. දැන් මෙයාට මොලේ තියෙන එකම ප්‍රශ්නයක් අනිත් අයත් එක්ක ආශ්‍රය කරන්න. දැන් සමහර සභාවන් වල දැන් මේකට මම විරුද්ධ නැහැ. ප්ලීස් අහගන්න හොඳට. ඉංග්‍රීසි මෙහෙය, දෙමළ මෙහෙය, සිංහල මෙහෙය කියලා වෙන් කරලා ඔයගොල්ලෝ දේව මෙහෙයන් පවත්වන එකට මම කිසිසේත් විරුද්ධ නැහැ. හැබැයි මම අපේ සභාවේ ජීවිතේට ඒක කලාත් කරන්නේ. ඒක වෙනම කතාවක්. දැන් ගෑනු උදවිය දේශනා කරන එකට මම විරුද්ධ නැහැ. හැබැයි අපේ සභාවේ ගෑනුන්ව ගෙනල්ලා මම දේශනා කරවන්නේ නැහැ. ගෑනු කට්ටිය ඇවිල්ලා මෙතන වර්ෂිප් ලීඩ් කරන එකට මම විරුද්ධ නැහැ. හැබැයි අපේ සභාවේ ගෑනුන්ව මම ගෙනල්ලා වර්ෂිප් ලීඩ් කරවන්නේ නැහැ. තේරෙනවද? ගෑනු කෙනෙක් මට පරිවර්තනය කරනවට මම විරුද්ධ නැහැ. මම යන ගොඩාක් තැන්වල ගෑනු මට පරිවර්තනය කරලා තියෙනවා. හවුද නැද්ද? ෆ්‍රාන්ස් වලට ගියා නම් වැඩි හරියක්ම මගේ දේශනය පරිවර්තනය කරන්නේ සිස්ටර් කෙනෙක්. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ආත්මිකව වැටෙන්නෙත් නැහැ. මගේ ආලේපයෙන් අඩුවක් වෙන්නෙත් නැහැ. ඒ සහෝදරයන් සමහර විට සහෝදරයන්ට වඩා හොඳට පරිවර්තනය කරනවා. හැබැයි මේ සභාවේ මම ගෑනුන් ගෙනල්ලා තියාගෙන පරිවර්තනය කරවන්නේ නැහැ.
ස්ටේජ් එකේ මියුසික් කොහම තියාගෙන ගිටාර් ඕගන් තියාගෙන ඩ්‍රම්ස් තියාගෙන ස්ටේජ් එකේ මේ දේව මෙහෙය කරන එකට මම විරුද්ධ නැහැ. අපේ සභාවේ ඒක කරන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේ මම සමහර දේවල් කරන්නේ නැති පළියට ඒ ක්‍රියාවට මම විරුද්ධයි කියන එක නෙවෙයි. මම ඒක කරන්නේ නැහැ. තේරෙනවද මම කියන්නේ? ඉතින් මම එහෙම කරන්නේ නැති එකට මගේ හේතු ඇති. ඉතින් මම බුද්ධිමය පැත්තෙන් මම ඒක පාවිච්චි කළා මගේ බුද්ධිය වගේ අනිත් අයට බුද්ධිය එන්න ඕනේ කියලා මම හිතන එක වැරදි. මම බුද්ධියෙන් හැම දෙයක්ම ඒ බුද්ධිය මාව අයින් කරන්න මම දෙන්නේ නැහැ. අහිංසක වෙන්න ඕනේ දෙවියන් වහන්සේ ඉදිරියේ. ඒ කියන්නේ මම ඇදහිල්ල ගැන කතා කරනකොට මම මේක එදා මං කියලා දුන්නා. සහෝදරයන් කීප දෙනෙකුට. මම හිතන්නේ කවුද හිටියේ මයිකල්ද? අර දෙමළ කඩේට කණ්ඩ ගෙනියන කතාව කාටද කිව්වේ? ඔයයි වෙන කවුද? සහෝදරයෝ කීප දෙනෙකුට මං කිව්වා. කවුරු හරි මට කිව්වා නම් එන්න පාස්ටර් මම ඔයාලට කඩේ කෑමක් අරන් දෙන්නම් ඕන එකක් කන්න කියලා. මං ගිහිල්ලා බොළඳයා වගේ ඉඳගෙන ඕන එකක් ආස එකක් කනවා. ඇයි? අර මං කිව්වනේ මිනිහා ගෙවන්නම් කියලා. බුද්ධිමතා එහෙම කරන්නේ නැහැ. බුද්ධිමතා පසුම්බිය බලනවා 200යි තියෙන්නේ. හරි කමන්නේ මෝ ගෙවන්නම් කිව්වා. හදිසියවත් මෝ ගෙව්වේ නැත්තම් මම කොට උඩ යන්නේ නැති නිසා මං 200කට අඩුවෙන්ම ඕඩර් කරලා කනවා. ඉතින් මගෙත් එක්ක බුද්ධිමතෙක් ගිහිල්ලා ඉඳගෙන කනවා නම් ඕන එකක් කන්න කියලා ඒ බුද්ධිමතා රුපියල් 200කට අඩුවෙන් ඕඩර් කරලා කනවා. මං 2000කට ඕඩර් කරලා මේ ගිලිනවා. බොළඳයි. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ඒ වගේ බොළඳ වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ කිව්වා නම් ආබ්‍රහම් මොන තරම් බුද්ධිමතෙක්ද? මොන තරම් මිනිසෙක්ද? දෙවියන් වහන්සේ කිව්වා මේ පුතාව ගිහිල්ලා මරපන් කියලා. කියලා නිකන් බොළඳ තාත්තා කෙනෙක් වගේ පුතාව එක්කගෙන යනවා මරන්න. අන්න ඔන්න බොළඳ ඩයල්. දාවිත් කියනවා උඹ ගිහිල්ලා මට පූජා කරපන් කියලා. යනවා අරවුණා ගාවට ගිහිල්ලා මේ කෙත ගන්න පුළුවන්ද මට? මෙයාගෙන් පෙරදිච්ච රජතුමෙක්. මෙයාට ඕනනම් ඒක නිකන් ඵලයක යන්න මට මම මේ ඊටම ගන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් ගිහිල්ලා නිකන් බොළඳ වැඩ කරනවා. දැන් බලන්න බයිබලේ නිකන් යේසුස් වහන්සේ බලන්නකෝ සමාරිය කාන්තාව ළඟට ගිහිල්ලා මේ මට වතුර ටිකක් දෙන්න පුළුවන්ද? ඒ අහිංසකව හැසිරීම බැටළුවාගේ චරිත ගුණාංගය. ඒ නිසා ඔයගොල්ලෝ බුද්ධිය නැති මෝඩයෝ වෙන්න එපා. ඒක වෙනයි මම කියන්නේ. නමුත් බුද්ධිය ඔයගොල්ලන්ට බාධාවක් කරගන්නත් එපා. අහිංසකව ඉන්න. ඔයගොල්ලන්ගේ බුද්ධිය තුලින් හැම දේශනයක්ම ගවේෂණය කරන්න හදන්න එපා. ඒ නිසා සමහර වෙලාවට මොනවද වෙන්නේ? බුද්ධිමතුන් අපි කියමුකෝ දොස්තර මහත්තයෙක් ඉන්නවා කියලා. අනේ මේ හොඳ ડોක්ටර්ස්ලා ඉන්නවා. දේශනා අහලා හොඳට ඉන්න කට්ටිය. මම නිකන් කියන්නේ උදාහරණයක්. දැන් දොස්තර මහත්තයෙක් ඉඳගෙන පාස්ටර්ලා කරන දේශනාව දොස්තර මොලෙන් ගවේෂණය කරලා පිළිගන්නද බැරිද කියලා දඟලන්න එපා. එතකොට ඔබතුමා එළුවෙක්. එළුව වෙන්න එපා. අහිංසකව දෙවියන් වහන්සේ දෙන ආශිර්වාදය ලබා ගන්න. ඔයාලට තේරෙනවද මම කියන එක? එළුවයි මෙයයි අතර තියෙන වෙනස පළවෙනි එක මොනවද මම කිව්වේ? එයාට එඬේරෙක් අවශ්‍ය නැහැ. දෙවෙනි එක රැලක් අවශ්‍ය නැහැ. කාටද මේ එළුවට? බැටළුවාට එඬේරෙකුත් ඕනේ, රැලකුත් ඕනේ. නමුත් එළුවා බුද්ධිමත්. හැම දෙයක්ම බුද්ධියෙන් තමයි එයා ගවේෂණය කරන්නේ. දෙවියන් වහන්සේ මොනවා කිව්වත් එයා ප්ලෑන් කරලා තමයි බලන්නේ. දැන් සේවයට එන්න කිව්වා නම් එළුවා ඇදහිල්ලෙන් පැනගෙන එන්නේ නැහැ. මම එනවා ඔය කමන්නේ නැහැ. දෙවියන් වහන්සේ මට බයිබල් ස්කූල් යන්න කිව්වා නම් මම එනවා කියලා එළුවා එන්නේ නැහැ. එළුවා බලයි. දැන් මගේ වයස මෙච්චරයි. මම බයිබල් ස්කූල් ගියා නම් මම ඉවර වෙනකොට මගේ වයස මෙච්චරයි. එතකොට මම කසාද බැඳලා ඊට පස්සේ යනවද නැත්තම් ගිහිල්ලා ඇවිල්ලා බඳිනවද නැත්තම් ගිහිල්ලා මගදී මං බඳිනවද? ඊට පස්සේ මගේ ඉඩමක් එහෙම ගන්නවද? ඒකට මම රස්සා කරලා සල්ලි ටිකක් හොයලා තියාගෙන ඊට පස්සේ මං පය තියනවද? දැන් මෙතන එළුව ඕගොල්ලෝ අතර හිටියා නම් මම බයිබල් ස්කූල් ඉවර කරලා සේවය පටන් ගන්න ටික කාලේ මොකක් හරි එළුව බැටළුව හරි ඇති කරලා සල්ලි ටිකක් ලෑස්ති කරගෙන බහිනවද? එහෙම නැත්තම් නිකන් ගිහිල්ලා ඔය සේවය පටන් ගන්නවද කියලා ඔය කල්පනා කරන ප්ලෑන් කරන බුද්ධියෙන් සේවය කරන අය ඉන්නව නේද? එයා එළුව. බැටළුවා බොළඳයි. එඬේරා කිව්වනම් මෙයාට වරෙන් කියවෙනවා. ඇයි? පස්සේ එන්නද? එන්න ඕනේද? ඒ බැටළුවා නෙවෙයි. දැන් එඬේරා කිව්වනම් මෙයාට වරෙන් කියලා මං ඉන්න තැන මේක ඔය එන්න කියන තැන ඒක මීටර කීයක් තියනවා? ඒ කවුද? එළුව. නිසා නිකන් මේ බුද්ධිය ඕගොල්ලෝ තුල එළුකමක් නිෂ්පාදනය කරන්න ඉඩ දෙන්න එපා. බොළඳව බැටළුවා වගේ ඉන්න. අන්න මං කිව්වනේ එක දෙයක් කියලා දෙන්නම් කියලා. අර එළු ටෝක්. එළුවන්ගේ බැටළුවන්ගේ සංනිවේදන ක්‍රම තියෙනවා. එළුවෝ එළුවත් එක්ක කතා කරගන්නවනේ. බැටළුවොත් බැටළුවොත් එක්ක කතා කරගන්නවනේ. දන්නවද මේ? මන් දන්නේ නැහැ මේ සත්ව විද්‍යාඥයින් කියන්නේ.
මේ බලන්නකො පාස්ටර් සුරේෂ් කියනවා එළුවෙත් කතා කරගන්න. පාස්ටර් සුරේෂ් නෙමෙයි අහලෝ කියන්නේ. ඌට මොනවද දන්නේ? මේ සත්ත්ව විද්‍යාඥයන් කියන එක අහලා මං කියන්නේ ඇවිල්ලා. මේ එළුවගේ සංනිවේදන ක්‍රමය තනි ප්‍රകൃතියලු. බැටළුවගේ කණ්ඩායම් ප්‍රകൃතියලු. දැන් මෙතන ඉන්න දෙමළ අය සමහර සිංහල අය ප්‍රകൃති. ප්‍රේම බලයි ප්‍රകൃතිය. එන්න ජෝඩර් පාස්ටර්. ප්‍රകൃතිය බ්‍රෝ. ප්‍රകൃතිය කියන්නේ එයාගේ සිස්ටම් එක. තනි ප්‍රകൃතිය කියන්නේ කොහොමද දන්නවද? අනිත් අයට තේරෙන්නේ නැති විදියට දැන් මෙතන ඉඳගෙන පාස්ටර් මහේෂ් මෙතන ඉන්නවනේ. මෙතන සුරේෂ් ඉන්නවනේ. මේ මම ඉන්නවා සුරේෂ් තව සුරේෂ් කෙනෙක් ඉන්නවා. සුරේෂ්ට තේරෙන්නේ නැති විදියට මහේෂ් කියනවා මහේෂ් ආගේ වම් පැත්තේ ඉන්න ඔල්ලුවරගෙන උඩ පරිසරෙන් ඉන්න. තේනවද? දැන් ඒක අනිත් අයට තේරෙන්නේ නැහැ. මෙයාටත් තේරෙන්නේ නැහැ. මෙයා රින්ගාල තනි ප්‍රകൃතියෙන් සංනිවේදනයක් දුන්නා මෙයාට. දැන් ඒකම මම බැටළුවෙක් නම් පාස්ටර් මහේෂ් මෙයා ගැන පරිස්සම් වෙන්න කියලා ගයි හැමෝටම තේරෙයි. දැන් දැකලා තියෙනවද ක්‍රිස්තියානි අය තුල එළුවෝ ඉන්නවා. දේශනා යනකොට ළඟ ඉන්නේ කෙනාට ඒක නම් පට්ට බුරුවක් කියන්නේ. අර දෙනවා. එළුවෝ දැකලා තියෙනවා. සමහර එළුවෝ ඉන්නවා දේශනා අහන ගමන් පල්ලියේම අර පැත්තේ ඉන්න කාට යවනවා මේ පොයින්ට් එක නම් ඌ වැරදි කියන්නේ. තව එළුවෝ ඉන්නවා දැන් ස්මාර්ට්ෆෝන් තියෙනවනේ. දේශකයා දේශනා කරනකොට මූ කියන එක හරිද කියලා ස්මාර්ට්ෆෝන් එකේ ගහලා බලාගෙන ඉන්නවා. ආත්මයන් වහන්සේ කතා කරන්නවද නැද්ද කියන එක නෙමෙයි. මූ කියනවා තනි ප්‍රകൃතික ඊට මම ගහලා බලන්න ප්‍රകൃතිය කියලා සිංහල වචනයක් තියනවාද කියලා. මූ පට්ට දෙමලේ මූ පර දෙමලේ මූ මොකටද ඇවිල්ලා අපිට ප්‍රകൃති කියලා කියන්නේ කියලා ඌ ගහලා බලනවා. පස්සේ තියනවා තමයි මමයි දැනගෙන ඉඳලා නැත්තේ. බලන්නකෝ. මමවත් දැනගෙන හිටියේ නැහැ. මේ දෙමළ දැනගෙන ඉඳලා තියනවානේ කියලා මූ හිතන ටිකට මූට කියන්න ඕනේ වගේ ආත්මයන් වහන්සේ කියලා මූට ඇහුන්නේ නැහැ. ඇයි මූ ප්‍රകൃති හොයනවා ඉන්ටර්නෙට් එකේ Google එකේ. හරිද මං කියන එක? තනි ප්‍රകൃතිය තව එකක් මං කියන්නද? මේ මම මෙයාත් එක්ක කතා කරගෙන ඉන්නකොට පිටිපස්සෙන් අරයා ඉන්නවා. මෙයා පොඩ්ඩක් එහාට බලන්න. ඒ කියන්නේ අනිත් එක්කනට දැන් නැත්නම් සිග්නල් දෙන්නේ. තනි ප්‍රകൃතිය කියන්නේ මූට පුළුවන් මුළු චර්ච් එකටම දන්නේ නැතුව එකෙක් ගැන තව එකෙකුට විෂපොවන්න. මේක ඍණාත්මක දෙයක්. එළුවා එහෙම තමයි. එළුවාට තියෙනවා සංනිවේදන ක්‍රමය. එළුවෝ ලේසියෙන් දැන් හතුරෙක් කියම එනවා නම් නැත්නම් මොකක් කරේ එනවා නම් මූට පුළුවන් අරවට සිග්නල් එක දීලා අරුව ගෙන්න ගන්න. පල්ලිය දන්නවද? දැන් අපි කියමුකෝ දෙන්නෙක් පල්ලියට එනවා යාළුවෝ. එදා සෙනඟ පොඩ්ඩක් වැඩි. එක්කෙනෙක් මෙතන ඉඳගත්තා එක්කෙනෙක් අතන ඉඳගත්තා කියලා. හැමදාම ළඟ ඉඳගෙන මම පිස්සු කෙලෙන්නේ මොකක් හරි චිත්‍ර ඇඳගෙන මොනවා හරි කතා කරගෙන දැන් මුන් දෙන්නට එන්න බෝරින්. දන්නවද මේ එළුවට පුළුවන් අරහේ ඉඳගෙන මේහේ ඉන්න එළුවට කොහොමද දන්නේ නැහැ? තනි ප්‍රകൃතියනේ අපි දන්නේ නැහැනේ කොහොමද කියලා. සිග්නල් එක දෙන්න මම නැගිටලා යනවා. දැකලා තියනවාද පල්ලියේ අතනින් එකෙක් නැගිටලා යනවා තප්පර දෙකක් යනකොට මෙතනින් මූත් යනවා. මට ෂොක් වුයි කොහොමද බං මුන් කතා කරගත්තේ කියලා. මෙච්චර සර්විස් එකක් යනවා 100 ගණන් මිනිස්සු ඉන්නවා. අරු අතන ඉඳන් පස්සේ මම කතා කළානේ. ඔයගොල්ලෝ කලින් කතා වෙලා නෑ පාස්ටර්. අර ඒ වෙලේ පොඩ්ඩක් මට නිකන් බෝරින් එකක් වගේ ආවා. ඒ නිසා මං යන්. ඉතින් අරයට කොහමද? නෑ ඒක ඉතින්. යාට දැනෙන්න සැලැස්සුවා මං. කොහොමද සැලැස්සුවේ? ඒක ඉතින්. අපි යාළුවනේ පාස්ටර්. මේක කී දෙනෙක් දැකලා තියෙනවද මේ වගේ දේවල්? බලලා දැකලා නැද්ද? යනවා ඕන තරම් හැමතැනම. බලත් එහෙම තමයි වෙල් ඩියුටි කරනකොට. එක වල්ලූරෙක් හින්දි කට් එක දාන්න. අරු අහිංසකයා වගේ අනිත් එක වැඩ කරගෙන ඉඳි. මූ තනි ප්‍රകൃතියෙන් සිග්නල් එක දෙනවා. එකෙකුටවත් දන්නේ නැහැ. දේව දූතේ පවා දන්නේ නැහැ කොහොමද කියලා. මූ හොරෙන් ගැලවෙනකොට අරුත් යනවා මුන් දෙන්න කියලා හොරෙන් වරක කරනවා. ඉතින් මේක එළු ගතිය. බැටළුවා හැම නෙවෙයි. බැටළුවාගේ සංනිවේදන ක්‍රමය කණ්ඩායම්. එයාගේ හැඟීම අනිත් අයට තේරෙන්නම එයා කතා කරනවා. එයා හැංගි මුත්තම් කරන්නේ නැහැ. ඒක සමහර වෙලාවට රිදෙන්න පුළුවන්. නමුත් අවංකයි. අවංකව සිටීම වටිනවා. මේ රිදීම අඩු කරනවට වඩා මොනවද හිතන්නේ? ඒක හොඳ ගතිගුණයක් නේද? හොඳයි පස්වෙනි එකට අපි යන්. එළුවට වතුර ආස නැල්ලු. මම මේක ගවේෂණය කරනකොට මම පුදුම පඩපා. ඌ වතුර බොන්නේ නැහැ බොනවා. නමුත් උට ආස නැහැ වතුර දැන්. වතුර ගාවට ගෙනිච්චම මේ කකුල එහෙම තියන්න ඇඟට වතුර එහෙම වදිනවා. එළුවට ආස නැහැ. වැස්සට තෙමෙනවා එහෙම ආස නැහැ. නමුත් මෙයා බැටළුවට වැස්ස ගානක් නැහැ. යා තෙමෙන්න ආසයි. මන් දන්නේ අර ලොම් ගොඩක් තියෙන නිසාද මන් දන්නේ. හැබැයි බැටළුවා
වතුරට ආසයි. නමුත් අර පීනන්න අර ඒවට නෙවෙයි නිශ්චල දියට ආසයි. නිශ්චල දියට ආසයි. ඒකනේ 23 වෙනි ගීතාවලියේ දාවිද රජතුමා කියන්නේ උන්වහන්සේ මාව නිශ්චල දිය. දැන් වතුර කියලා කියනකොට බයිබලයේ අපි සංකේතාත්මකව අපි ගත්තොත් වතුර වචනයට සමාන කරන්න පුළුවන්. සුදාත්මයන් වහන්සේට සමාන කරන්න පුළුවන්. බවතිස්මයට සමාන කරන්න පුළුවන්. හරි අර ආත්මයෙන් සහ ජලයෙන් නැවත ඉපදෙන්න ඕනේ කියලා යේසුස් වහන්සේ නිකොදෙමොස්ට කිව්වේ. ඒ ආත්මයෙන් කියන්නේ සුදාත්ම බවතිස්ම, වතුර කියන්නේ වතුර බවතිස්ම නෙවෙයි. එතන ජලය කියලා කියන්නේ වචනයට. ඉතින් මම මේක ආත්මීකව කියලා දෙන්න හැදුවොත් මම කියන්නේ එළුවා වචනයට ආස නැහැ. හත්වෙනි පොයින්ට් එකට මම තව පොඩ ඔය ගැන වැඩිපුර කියන්නම්. දැන් තාම ඉන්නේ පහේනේ. හතේ බලන්නකෝ. එළුවට වචනය එච්චර ආස නැහැ. හැබැයි මෙයාට ආස වචනය. දැන් බලන්න ක්‍රිස්තියානි සමාජය තුල ඉන්නවා වචනයට ආස නැහැ. අනිත් දේවල් වලට ආසයි. සමහරු සුවය අම්මා සුවය දෙන්නත් ආසයි සුවය ගන්නත් ආසයි. එක සභාවක් තියෙනවා ලංකාවේ නෙවෙයි මම නිතර යන සභාවක්. මගේ දෙයනේ හැමදාම අම්මා කෙනෙක් ඉන්නවා ඇවිල්ලා මෙහෙම හිට ගන්නවා. මම සිතන්නේ මම කවුරු කියන්නේ මෙහෙම හිට ගන්න. හැමදාම කවුරු මෙහෙ ඉඳන් ලෙඩුන්ට එන්න කිව්වත් ඒ අම්මා එහෙම එනවා මම දකිනවා මම ඕගන් එකේ ඉන්නවා. ඇවිල්ලා මෙහෙම හිට ගන්නවා. පාස්ටර් යාඥා කරනකොට ඩෝන් ගාලා වැටෙනවා. නැගිටලා සාක්ෂි දීලා යනවා සුව වුණා. හෙටත් වෙනවා. අනිද්දාත් වෙනවා. සුව වෙනවා සාක්ෂි දෙනවා යනවා. ඊළඟ අවුරුද්දෙත් වෙනවා. 98 ඉඳන් තාම හැමදාම එයා සුව වෙනවා. මට සුව වෙන එක නෙමෙයි පුදුමේ. කොහොමද මං ඒ ටිකට ලෙඩ වෙන්නේ කියන එක තමයි මගේ පුදුමේ. අද සුව වෙලා හෙටින් ඉස්සලා ආයෙ ලෙඩ වෙලා එනවා. හැම අවුරුද්දෙම එයාට ඇස්පෙනීම ලැබෙනවා. මම හිතනවා අටේ මාර ලෙඩක් නෙවෙයි මේ. හැම අවුරුද්දෙම එයාට පේනවා. ඉතින් අර විශේෂ දේවදාසයන් යන ලොකු දේවදාසයන් ඒගොල්ලන්ගේ මැගසින් වලත් මම දැකලා තියෙනවා මේ අම්මගේ පින්තූරේ. මම මේ රටට ගිහින් හිටපු වෙලාවේ සුව වෙච්ච අය කියලා ඉස්තුව කියලා පින්තූර දානවනේ මැද පිටුවේ. ගොඩාක් සංගරාවල මැද පිටුවේ මේ අම්මා ඉන්නවා. අර යේසුස් හිතයි කියන එකෙත් ඉන්නවා. යේසුස් හිටගයි කියන එකෙත් ඉන්නවා. යේසුස් කල්පනා කරයි කියලා තියනවානේ. අද මේ මම ඇත්ත නම් කියන්න බෑනේ. ඒකට මාට්ටු වෙයිනේ. ඉතින් මේ වගේ සුවයට ආසා කරන අය ඉන්නවා. නමස්කාරයට ආසා කරන අය ඉන්නවා. දැන් නමස්කාර දේවමයක් කරන්නකො මියුසික් වර්ෂිප්. අපි වෙන රටකින් හොඳ වර්ෂිප් ලීඩර් කෙනෙක් ගේන්නකො. හොඳ ප්‍රසිද්ධව ඉන්නවනේ මිනිස්සු. අම්මෝ මුන් බස් නැත්තම් පයින් හරි අර බස් තියන් පයින් යනවා කියන්නේ. එහෙම හරි ඇවිල්ලා සහභාගී වෙලා නටලා ප්‍රශංසා කරලා යනවා. සමහරුන්ට චර්ච් එකට සමහර එළුව බලන්න නමස්කාර වෙලාවේ ප්‍රශංසා වෙලාවේ ඉන්නේ. දේශනා වෙලාවේ බලන්න. දැනගන්නවද? වතුර ආස නැහැ. අනිත් ඒවා ආස. දැන් අපි නිකන් වතුර අපි කතා කරමු අපි බොන්නේ වතුරට අමතරව මොනවද බොන්නේ? අපි කොකා කෝලා, ස්ප්‍රයිට්, ෆැන්ටා අපි බාබකියු තියෙනකොට මොනවද බොන්නේ? කොකා කෝලා කියනවා, ස්ප්‍රයිට් කියනවා, ඔක්කොම කියනවා. ඉතින් ඒක කමක් නැහැ. අපි ඉඳලා හිටලානේ බාබකියු කරන්නේ. ඉතින් බාබකියු කරන දවසට මමත් ස්ප්‍රයිට් ඉල්ලලා බොනවා නේ. බෝතල් ගණන් බොනවා නේ. ස්ප්‍රයිට් බෝතල් ගණන් බොනවා කියන්නේ. හැබැයි සමහර මිනිස්සුන්ට වතුර ආස නැහැ. ඕවමයි බොන්නේ. ඒතර මොනවද වෙන්නේ? වතුර අපේ ඇඟට යන්නේ නැතුව සොෆ්ට් ඩ්‍රින්ක්ස්ම ගියාම නම් අපි ලෙඩ වෙනවා. ඒ වගේමයි ආත්මිකව. වචනේ නැතුව අනිත් ඒවා හොඳ නෑ නෙවෙයි. ප්‍රශංසාව හොඳයි, ප්‍රාතිහාරය හොඳයි, නමස්කාරය හොඳයි, ආලේපය හොඳයි, ඔක්කොම જાති හොඳයි. හැබැයි ඒවා විතරයි නම් ඕගොල්ලෝ ඇතුළට ගන්නේ වචනේ නැතුව ඕගොල්ලෝ එළුව බවට පත් වෙනවා. බැටළුවා නිශ්චල දිය හොයයි. යාට ගොඩක් අර වචනේ ඕනේ. තමුන් බලන්න තමුන්ට මොනවද ඕනේ කියලා. 7 වෙනි කරුණේදී ඒක තව පොඩ්ඩක් පැහැදිලිව මම කියනවා. 6ට යන් අපි 6 වෙනි එක අනිකට කිවිසුම් ඇඟවීම ඍජු සංනිවේදනය. මේක පොඩ්ඩක් අර 4 වෙනි කාරණාව වගේ. මම පෞරුෂත්වය ගැන කියලා දුන්නේ. අර නිකන් අර සයිලන්ස් එකේ අනිත් මිනිස්සුන්ව කපනවා කියලා. ඒ වගේ මෙයාගේ සංනිවේදන ක්‍රමය අනිකට කිවිසුම් ඇඟවීම. මේක මොනවද කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. පොඩ්ඩක් 4 වගේ තිබ්බට මේක පොඩ්ඩක් වෙනස්. මොනවද දන්නවද? එළුවට පුළුවන් තව එළුවෙක්ව නොමග යවන්න. එළුවට පුළුවන් තව එළුවෙක්ව විනාශ කරන්න. ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහර පල්ලිවල සමහරු සභාව දාලා යනවා. පවුල් 4ක් යනවා. හොඳට අහගන්න. ඔයගොල්ලන්ගේ සභාවේ ඔක වෙලා තියෙනවා නම් පොඩ්ඩක් බලන්න මේක උනාද කියලා බලන්න. වෙලා ඇති. දැන් පවුල් 4ක් ගියා.
දැන් ඕගොල්ලෝ මේ පවුල් හතරත් එක කතා කරන්නකො තනි තනියෙන්. ඕගොල්ලෝ ඇයි ගියේ? ඕගොල්ලෝ ඇයි ගියේ? එක පවුලක් කියයි ඒගොල්ලන්ට වෙච්ච අසාධාරණයි. එක්ක පාස්ටර් නැත්තම් පාස්ටර්ගේ ගෑණි නැත්තම් පාස්ටර්ගේ දරුවා නැත්තම් අර වැඩිමහල්ලා නැත්තම් මේ ඇදහිලිවන්තයා නැත්තම් ඒ සභාවේ එක්ක දේශනා කරපු දේශනාවක් නැත්තම් මොකක් හරි එකක් කියයි. අනිත් පවුල් තුනත් එක කතා කරන්න ඒගොල්ලන්ට ඒක වෙලා නැහැ. තේරෙනවද කියන්නේ? ඒගොල්ලන්ට ඒක වෙලා නැහැ. ඒගොල්ලන්ට ඕනේ මොනවද? අරගොල්ලෝ යන නිසා මේගොල්ලන්ට දැන් මෙහෙ එන්න අමාරුයි. අරගොල්ලෝ දැන් අපේ පල්ලියේ නැහැනේ. තව පල්ලියට යනවා අපිත් ඒකට යන්න. දවස් දෙකක් ඉඳලා බලනවා මේගොල්ලොත් ඇදීගෙන යනවා. ඇයි? අරගොල්ලෝ විශ්වපවනවා. දැන් අපේ සභාවේ මේක සෑහෙන වෙලා තියෙනවා. අපේ සභාවේ බෞතිස් ගැලවීම ලැබලා බෞතිස්ම ලබාගෙන මේ සභාවේ හිටපු බොහෝ දෙනෙක් අද නැහැ. ඉතින් ඒගොල්ලන්ගෙන් බොහෝ දෙනා කියන්නේ මේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලම එළියට යන්න හේතුවක් උනේ කවුද දන්නවද? වෙන කවුරු හරි ඒගොල්ලෝ අර කිවිසුම් ඇඟවීම ඒගොල්ලන්ට පුළුවන් අනිත් එක්කෙනාට දන්නේ නැතුව ඒකට කියනවා ඉංග්‍රීසියෙන් ඉන්ෆ්ලුවන්ස් කරන එක. කොහොමද කියන්නේ ඒක සිංහලෙන්? පුළුවන් අර බලපෑම අන්න අනිකාට ඍණාත්මක බලපෑම් ඇති කරන්න. නමුත් බැටළුවා ඍජු සංනිවේදන තමයි යා කරන්නේ. එයා දුකයි නම් දුක කියනවා. හැපි නම් හැපි කියලා කියනවා. එයා හංගන්නේ නැහැ. එයා මොනවා හරි එයාගේ හැඟීම දැන් එයා බයයි නම් එයා බය බවට පෙන්නනවා. සන්තෝෂයි නම් එයාගේ ප්‍රීතිය එයා පෙන්නනවා. දැන් මෙතන ඔයගොල්ලෝ පටලව ගන්න නරකයි 4යි 6යි. මොකද 4 මම ඔයගොල්ලන්ට පෙන්නුවේ තනි ප්‍රകൃතිය සහ කණ්ඩායම් ප්‍රകൃතිය. මේකම එක දෙයක් කියන්න අමතක වුණා නිසා අපවිතන්ට ගෙන්නම්. මේ සමහර ක්‍රිස්තියානියා මම කලිනුත් කිව්වා මේගොල්ලෝ අනිත් කට්ටියත් එක්ක ආශ්‍රය කරන්න එකතු වෙන්න කැමති නැහැ. දැන් අපි කියමුකෝ සභාව එකතු වෙලා ශ්‍රම දානයක් කරනවා කියලා. සමහරව ඒවට එන්නෙම නැහැ. සභාව එකතු වෙලා ට්‍රිප් එකක් යන්න සමහරව ඒවට එන්නෙම නැහැ. දැන් අපිව ගමුකෝ. දැන් අපිට තියෙනවා බස් එක. එකකට දෙකක්ම තියෙනවා. සමහර වෙලාවට අපි පොඩි ගමනක් යනකොට බස් එකේ ඉඳ තිබ්බත් සමහරව ගියා මම බයික් එකේ ඉන්නම්. දැකලා තියෙනවද? දැන් ඒක ඔබද මන් දන්නේ නැහැ. එළුවා. දැන් මටත් පුළුවන් බයික් එක යන්න. මම බයික් එක යනවා. මම ඒක දාලා බස් එක යනවා. මම ඒක ජොලි කරගෙන යන්න. ඈ දැන් තේරෙනවද ඔයගලන්ට ඒ දේවල්? ඒ 6 අපි ආපහු පොඩ්ඩක් බලලා ඉමුද? මොකද එකේ ඉඳලා යන්න. දැන් මේක ආපහු මම කියලා දෙන්නම්, මතක් කරලා දෙන්නම්. ඔයගොල්ලෝ බලන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ඒකද කියලා. ඔයගොල්ලෝ කවුරු වුණත් කොච්චර දෙවියන් වහන්සේ තුල පරිණත වෙච්ච, වර්ධනය වෙච්ච, බයිබලේ දැනුම ඇති කිතුනෙක් වුණත් ඔබට එඬේරෙක් ඕනේ. ඔබ බැටළුවෙක් නම්. ඔබ කියනවා නම් නෑ මට එඬේරෙක් නැතුව මට මාව ගෙනියන්න පුළුවන්. පාස්ටර්ලා වුණත් මම පාස්ටර් කෙනෙක් හැටියට ඉන්නවා. මට තව නායකත්වයක් ඕනේ නෑ කියලා නායකත්වයක් රහිතව මට නායකයානෝ යේසුස් වහන්සේ මම දෙවියන් වහන්සේගේ නායකත්වයෙන් වැඩ කරනවා. ඔය වගේ ටෝක් දාගෙන ඔබ ජීවත් වෙන පුද්ගලයෙක් නම් ඔබ එළුවෙක්. ඒ මතේ 25 ඉරණම ඔබට වෙයි සභාව ඔසවා ගන්නු ලබද්දී. හොඳේ? බැටළුවෙක් නම් ඔබ මොන කයියෙක් වුණත් ඔබ එඬේරෙකුට යටත් වෙලා සේවය කරයි. මේ ඔතනදී එක දෙයක් මම මතක් කරන්න ඕනේ. පිට රටක හිටපු ඉන්න සහෝදරියක් මිෂනාරි සේවය කරනවා යයි කියාගෙන ඉන්න අයට උදව් කරලා දැන් පොඩ්ඩක් හිර වෙලා ඉන්නවා. එතුමේ මගෙත් එක්ක කතා කරා. මම එතුමට බැන්නා. මං කිව්වා ඔයා ඇයි හොඳට සේවය කරගෙන හිටපු මිනිසුන්ට උදව් කරන්නම් කියලා ඒගොල්ලව නරක කරන්නේ කියලා. නෑ පාස්ටර්. ඒගොල්ලන්ට කණ්ඩ නෑ, ඒගොල්ලන්ට ඇවිදින්න නෑ, බයික් එකක් නෑ, ඒගොල්ලන්ට බොණ්ඩ නෑ, ගෙදරක් නෑ කියලා කියාගෙන හිටියා. මේ ඊයේ පෙරේදා. මං ඇහුවා ඒගොල්ලෝ ගැන ඔබතුමියට කවුද කිව්වේ? ඒගොල්ලෝ තමයි කිව්වේ. මං ඇහුවා ඒගොල්ලන්ගේ නායකයින්ගෙන් ඔබතුමිය ඇහුවේ නැද්ද? නෑ. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ යටතේ ඉඳගෙන කෙලින්ම මිෂනාරි වැඩ කරනවා. මං හිතින් කියාගත්තා උඹ එළුවටනේ කැම දීලා තියෙන්නේ. ආගන්න. ඔබට මොනතරම් දීමනා තිබ්බත්, මොනතරම් හැකියාව තිබ්බත්, මොනතරම් දර්ශන තිබ්බත් දෙවියන් වහන්සේ ඔබගේ කාමරයට ඇවිල්ලා මූණ බලාගෙන ඔබට වගකීමක් දීලා තිබ්බත් ඔබ නායකත්වයක් යටතේ ඉඳගෙන එඬේවෙකුගේ යටතේ ඉඳගෙන ඔබ සේවය කරේ නැත්තම් ඔබ එළුරාල කෙනෙක්ය. ඔක හොඳට මතක තියාගන්න. ඉතින් එඬේර අවශ්‍ය නැත්තේ එළුවට. රැළ අවශ්‍ය නැත්තේත් එළුවට. එයාට සභාවට යන්නේක එයාට නිකන් ඒක එච්චර නෑ. එයා ගෙදර ඉඳගෙනම ටීවී එකෙන් බලාගෙන එයා සැටිස්. සභාවට යනවට වැඩිය හොඳයි ගෙදර ඉන්න. සභාවට ගියාම කචල්නේ පාස් ඔය එක එක්කෙනාගේ සමහර මිනිස්සු දැකලා තියනවාද සභාවේ සාක්ෂි කවුරුන් නැගලා සාක්ෂි කියනකොට සමහරව ඒකට අහුම්කම් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ වැඩේ කරගෙන ඉන්නවා.
මොකාට මොනවා වුණත් අපිට මොකෝ? හා? ඉතින් අර ඒ වගේ රැල්ලක් එක්ක ඉන්න කැමති නැහැ. බැටළුවා නම් ඉන්න ආසයි. තුන්වෙනි එක බුද්ධිය. අපි බුද්ධිමත් වෙන්න ඕනේ. නමුත් අපි අහිංසක වෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ. ඔය බොළඳ කියන වචනේ උතන දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අර තනි ප්‍රകൃතිය සහ කණ්ඩායම් ප්‍රകൃතිය අති වැදගත්. අර සභාවට ඇවිල්ලත් අර තනියෙන් ඉන්න ඒ ජරා පුරුද්ද තියෙනවා නම් ඔබ එළුවේ. වචනය වතුර ඔබට ආස නැත්තම්. ඔබට අනිත් දේවල් නම් ඔබට කුතුහලය ලබා දෙන්නේ. එහෙමනම් ඔබ අනිවාර්යයෙන්ම එළුවේ. නිශ්චල දියට ආසයි නම් දෙවියන් වහන්සේගේ වචනයට එතකොට ඔබ බැටළුවේ. 6 අනිකට කිවිසු මඟවීම. අනිත්‍යකාව Taman නරක වෙනවා විතරක් නෙවෙයි අනිත්‍යකාවත් නරක කරන එක. හා? දැකලා තියෙනවා සමහර වෙලාවට සමහර හොඳට දේශනා අහගෙන ඉන්නවා මෙයා චිත්‍රයක් ඇඳලා රැඩ පෙන්නේ. කියලා. ඔන්න 7 වෙනි එක මේක අර කලින් කියපු සමහර දේවලුත් ඕකෙන් පැහැදෙනවා. හැබැයි මේක මම පොඩ්ඩක් ලස්සනට කියන්න කැමතියි. කෑම. එළුවයි බැටළුවයි කෑම කන විදිය වෙනස්. බැටළුවා කෑම කන විදිය ඔයගොල්ලෝ දැනටමත් දන්න ඇති කමන්නේ ඒක තව පොඩ්ඩකින් කියන්නම්. මේ පින්තූරේ එළුව කොහෙද ඉන්නේ කියලා පේනවද ඔයගොල්ලන්ට? ඕන දෙයක්යි. මම නෙවෙයි කියන්නේ. සත්ව විද්‍යාඥයන් කියනවා ඕන දෙයක්යි. අනේ මම පින්තූර ටිකක් දැක්කා අන්තර්ජාලයේ ඒවත් මේකට දාන්න කියලා හිතුවා. නමුත් ඕනේ ඔයගොල්ලෝ ගහලා බලන්න. goats eating කියලා ගහන්න goat food කියලා ගහන්න images එකට යන්න මාර පින්තූර තියෙනවා. මේ එළුව පොලිතින් කනවා. දැකලා තියෙනවද? මම ෆොටෝ එකේ බැලුවා. හැබැයි කොළ කෑලි කනවා නම් මම දැකලා තියෙනවා. කීයෙන් දැකලා තියෙනවද එළුව කොළ කෑලි කනවා? බැටළුවට දීලා බලන්න කොළ කෑලි. අන්නේ. අනික එළුවා වැටිලා තියෙන මේ කොළ සමහර වෙලාවට උඩ බඩගින්න වැඩි වුණාම කර වෙලා තියෙන කොළ හිටන් කනවා. ඊට පස්සේ අර ගස්වල කොළ විතරක් නෙවෙයි අර පොතුත් කනවා. ඇඳුම් කනවා. ඇඳුම් කනවනේ ඇඳුම්. ඔව්. ඒවත් කනවා. ඉතින් මම පුදුමයටපත් වුණා මේක බලනකොට මේ පින්තූරුත් එක්ක මේ සත්ත්ව විද්‍යාඥයන් මේවා දාලා තියෙන එක බලනවා මම පුදුම වුණා. හලෝ. එළුවා මේවා කාලා කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඊට මේ පින්තූරේ මම තෝරගත්තේ මේක බලනකොට මට hina යනවා. බලන්න එළුව කොහෙද ඉන්නේ මේකෙන් මට මාර දේවල් තේරුණානේ. බලන්න එක එළුවෙක් ඉන්නවා අර උඩ. කොළඹ. නුවර ඉඳන් යනවා කොළඹ පල්ලියට දේශනා අහන්න කවුද අප්‍රිකාවෙන් ඇවිල්ලා දේශනා කරනවා කියලා. ඔව්. ඊට පොඩ්ඩක් පහලින් එකෙක් ඉන්නවා කටුනායක. නුවර ඉඳන් යනවා කටුනායක අහන්න සවුත් අප්‍රිකාවෙන් පොරක් ඇවිල්ලා තෙල් තියලා ආලේප කරනවා කියලා. ඌ ළඟ එකෙක් ඉන්නවා නේද? ඒ කැලණිය පැත්තේ මීටිමත් තියනවලු ටෙලිෆෝන් charge කරනවා කියලා. ඒකට ගිහිල්ලා. අර එහා කොනේ තව 3 දෙනෙක් ඉන්නවා නේද? උන් රීලෝඩ් දාගන්න පල්ලියට ගියමු. අර වතුර වයින් කරන එකටයි. බලන්න කොහේ ඉන්නවද කියලා. මේ එක පල්ලියක් නෙමෙයි. මේක රටක්. හැමතැනටම දුවන මම මෙතන ඉන්නවා. මෙතන ඉඳන් කලකට අම්මට සිරි. අතන අම්මට සිරි කියලා පාස කෙනෙක් කියන්න හොඳ නැහැ. ඒ නිසා මම ඒක ඉල්ලා අස් කරගන්නම්. අර බලන්න. අතන මීටිමක් තියනවලු කියලා කෙලින්ම අතනට ගියා. එතන ටෙලිෆෝන් charge කරගෙන එතන රීලෝඩ් ලැබෙනකොට එතන ඉඳන් බලනවා අන්න අතන තව එකක් යනවා කියලා බලන්න එළුව කොහෙද ඉන්නේ කියලා හැමතැනම කිතුණු එළුවා එයා ඉතින් එයා එන්ඩේරේකට යටත් වෙලා නැහැ නිකන් නමට එන්ඩේරේක් ඉන්නවා නමට පල්ලියක් තියෙනවා නමට යාට රැලක් තියෙනවා නමුත් my car my petrol BMICH එකට යනවා සුගතදාස ස්ටේඩියම් එකට යනවා බම්බල පිටේ යනවා දෙහිවල යනවා ඕනම තුත්තු කුඩියකට යනවා ඇයි ඔය යුණත් ඒගොල්ලෝ කියන්නේ මොනවද දන්නවද ඒගොල්ලෝ කියන්නේ මොනවද දන්නවද මම ගිහිල්ලා ආශිර්වාද ලබා ගත්තා ඉතින් මෝ ඔච්චර උඩට යන්නේ ඔය එළුවා නිකන් ගිහිල්ලා කට්ටක් ඇනගෙන ඉන්නද ගියේ ඔය පින්තූරේ ඉන්න එක ඌ ආශිර්වාදයි කියලා හිතලා තමයි කන්න යන්නේ ඌ කනවා ඕන එකක් කනවා සමහර ක්‍රිස්තියානි අය ඉන්නවා මොකා ඇවිල්ලා දේශනා කරත් දේශනාවක් තමන්ගේ පාස්ටර්ගෙන් අහන්නේ අර කළු ජාතිකයාගේ අහමුද මේ චීනුවෙක් ඇවිල්ලා දේශනා කරන අයවට කමක් නැද්ද මෙයා හිතනවා මෙයා ඔක්කොම දන්නවා කියලා YouTube එකට ගිහලා ඕන එකෙක්ගේ දේශනා තමුන් ඕනම කෙනෙක්ගේ දේශනා අහන කෙනෙක් නම් ඕනම තැනකට විසිටින් ස්පීකර්ස් එනකොට පැනගෙන දුවන කෙනෙක් නම් විශේෂ ප්‍රසිද්ධ දේවදාසයෝ එනකොට තමන්ගේ දේව මෙහෙ පවා දාලා යන කෙනෙක් නම් අම්මා වගේ මහත් ජරා එළුවෙක් දේව රාජ්‍යේ නැහැ. හරි. මේ වගේ අය දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ. බලන්න අපේ කියලා. බැටළුවා. නිල් තනකොළ. එයා ඉන්න තැන ලස්සනට එයාගේ සභාවේ යාට දෙන කෑම කනවා. එයාගේ පාස්ටර් දේශනා කරන එක ලස්සනට එයා අහගන්නවා.
එහෙම පිට කාගෙන් හරි ඔය සුරේෂ් රාමචන්ද්‍රන් වගේ එකෙක්ගේ දේශනාවක් අහන්න නම් එයාගේ පාස්ටර්ගෙන් අහනවා මෙන්න මෙහෙම එකෙක් ඉන්නවා අහන්නද? ඔයගොල්ලන්ගේ පාස්ටර් කිව්වා නම් එපා ඌ පිස්සෙක් කියලා. එහෙනම් ඒක අහන්න නැතුව අතහැරලා තමන්ට දීලා තියෙන සභාවේ තමන්ගේ නායකයන්ගේ නායකත්වයට යටහත් වෙලා ලස්සනට තමන්ට ලැබෙන කෑම කනවා. එතකොට දෙවියන් වහන්සේ ඒ අයට ආශිර්වාද කරනවා. මොකද ගීතාවලිය 23 කියලා තියෙනවා නිල් තන ගොදුරු බිම්වල උන්වහන්සේ මාව ගෙන යයි කියලා. අපේ මිනිස්සු අර කලින් පින්තූරේ වගේ මුන් මෙහෙ ඉඳන් කොළඹ ගිහිල්ලා අප්‍රිකානුවාගේ මීටිමට ගිහිල්ලා ගායනා කරන්නේ මොනවද දන්නවද? නිල් තන ගොදුරු බිමේදී ඉන්නට සලස්වලා බොරු උඹ පට්ට ගහක් උඩ ගිහිල්ලා ඉන්නේ ඔය. පොඩ්ඩක් සිලිප්පුණා නම් නැట్లా පිල්ල කැඩේ. පස්සේ ගියා යක්ෂයා මට පීඩා කරනවා කියලා. බොරු මේ තෙල බෑබන් ගහෙන්. වරෙන් තනකොළට. පළයන් ඔබේ පල්ලියට. පළයන් ඔබේ මාස්ටර් ගාවට. යටත් වෙලා හිටපන්. ඔය එක එක පස්සේ දුවන්න එපා. හරි? දැන් තේරෙනවද ඔයගලන්ට ඔය එළුවගේ බැටළුවගේ වෙනස? අවසාන වශයෙන් මම කියන්න ඕනේ මොනවද දන්නවද? බැටළුවන් සහ බල්ලන්. දැන් බැටළුවන්ගේ හතුරෝ බල්ලා නෙවෙයි. බැටළුවන්ගේ හතුරෝ ඉන්නවා සිංහයෝ, වලස්සු, බැටළුවන්ව මරාගෙන කන නේ? මුර්ගයා නේ ඔය වගේ ගොඩක් එවුන් ඉන්නවා. හැබැයි බල්ලා ගැන මම කියන්නේ බල්ලෝ බැටළුවන්ව කන්නේ නැහැ. හැබැයි බල්ලන්ට පුළුවන් බැටළුවන්ව බය කරන්න. දැන් මම ඔයගලන්ට ක්‍රිස්තියානියට එක දෙයක් කියන්නද? අපි ක්‍රිස්තියානි බැටළුවෝ නම් අපිට නිල් තන ගොදුරු බිම දෙවියන් වහන්සේගේ වචනය නම් නිශ්චල දිය දෙවියන් වහන්සේගේ වචනය නම් බල්ලෝ කියන්නේ ව්‍යාජ ඉගැන්වීම්. කොහොමද බයිබලෙන් ඔප්පු කරන්නේ? පිලිපි 3:2 බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා පෞතුමා කියන්නේ කාටද? අර ඇත්ත සුනකයින්ට නෙවෙයි. ව්‍යාජ ගුරුවරුන්ට. බයිබලයේම ව්‍යාජ ගුරුවරුන්ට කියලා දෙන්නේ මොනවද? බල්ලෝ කියලා. එතකොට බැටළුවන්ව මරාගෙන කන සිංහයෝ, කොටියෝ, මේ වලස්සු, හිවල්ලු මුන් කවුද? මුන් ක්‍රිස්තියානි නොවන අය. දැන් අපි ක්‍රිස්තියානි නොවන අයගේ ආගමික දාර්ශනික දේවල් ගැන අපි පරිස්සම් වෙනවා. ඒක වෙනයි. ඔව්නේ? දැන් අපි ක්‍රිස්තියානි නොවන ආගමික දේශනා අහන්න යන්නේ නැහනේ. අහනවද ඔයගොල්ලෝ? සමහර පාස්ටර්ස්ලා ඉන්නවා. මම වගේ කීමෙන් කියන්නේ මේ නුවර ඉන්නවා. තමන්ගේ අදහිලිවන්තයින්ටයි, තමන්ගේ බයිබල් ස්කෝලේ ඉන්න අයටයි කියනවා මේ ඔයගොල්ලෝ අර ආගමේ ඒ දේශනා ඇහුවට කමක් නැහැ. ඒවායෙත් දේවල් තියනවා කියලා මෙතන ඉන්න සමහර දන්නවා මම කවුරු ගැනද කතා කරන්නේ කියලා. මම බොරුවක් නෙමෙයි කියන්නේ. එහෙම කියනෙවුන් එළුව නෙමෙයි උන් මේ හරක්. අපිට බයිබලේ ඉගෙන ගන්න ඕනවට වඩා දේවල් තියෙනවා. අපිට බයිබලේ තව ඉගෙන ගන්න ඕනේ. අපිට වෙලා තියෙනවද අහලා වෙන ආගමික දේශනා අහගෙන ඉන්න. ඉතින් වෙන ආගමික දේශනා අහනවා කියන්නේ ඒ අරවට සමානයි කියන කරසත්තුන්ට. හැබැයි ඒ බැටළුවොත් එක්කම සමහර එඬහෙරෝ බල්ලන්ව දානවා. ෂීප් ඩොග් කියලා ඒගොල්ලන්ට කියන්නේ. අවශ්‍ය වෙලාවට මේ බල්ලෝ මේගොල්ලම පන්නගෙන ඇවිල්ලා අර ඒගොල්ලන්ගේ අර ගාලට ඒගොල්ලම යවනවා. ෂීප් ඩොග්. හැබැයි ඔය ෂීප් ඩොග්ස්ලා ඔය බල්ලෝ නිසා සමහර වෙලාවට බැටළුවන්ට ඇතිවිය හැකි හානි කිහිපයක් මම මෙතන දාලා තියෙනවා. පළවෙනි එක ගැබ්ගෙන සිටින බැටළුවෙක් ඒ බල්ලා බුරාගෙන එනකොට මෙයා කම්පණයටපත් වෙලා ගප්සා වෙනවලු සමහර වෙලාවට. abortion. දන්නවද? ව්‍යාජ ඉගැන්වීම් නිසා සමහර කිතුණුවන් නිපදවන්න යන ආශිර්වාද නැති කරගන්නවා. ඒගොල්ලෝ තුලින් ඉටු විය හැකි දැන් කෙනෙකුට දරුවෙක් හම්බෙනවා කියන්නේ අලුත් ආශිර්වාදයක් මේ ලොවට බිහි කරන එක නේද? ඒක නැති වෙලා යනවා. අලුත් දර්ශනයක් නැති වෙනවා. කියනවා you are pregnant with a vision. ඔබට දර්ශනයක් සමග ඔබ ගැප් ගෙන සිටිනවා කියලා. ඒව නැති කරන්න පුළුවන්. මොකටද? කොකටද? ව්‍යාජ ඉගැන්වීම් වලට. දෙවෙනි එක මේ සාමාන්‍යයෙන් දැන් බැටළුවෙක් එයාට පැටියෙක් ඉන්නවා නම් ඒ අම්මයි පැටියයි හැම වෙලේම ළඟින් ඉන්න ඕනේ. පැටියා අම්මත් එක්ක හැම වෙලේම ඉන්න ඕනේ. අවශ්‍ය වෙලාවට කිරි බොන්න. එයා ඉන්න ඕනේ. හැබැයි බල්ලෝ එලවනකොට අම්මා බය වෙලා අර පැත්තට යනවා. පැටියා බය වෙලා මේ පැත්තට යනවා. සෝ මව සහ පැටවා වෙන්වීම සිදු වෙනවා කියලා සත්ව විද්‍යාඥයින් කියනවා. ව්‍යාජ ඉගැන්වීම් සභාව තුලට ආවනම් සභාවේ මිනිස්සු වෙන් වෙනවා. දෙවියන් වහන්සේ තුලට ගෙනාපු එක්කෙනාගෙන් දෙවියන් වහන්සේ තුලට ආපු එක්කෙනා වෙන් වෙනවා. සහෝදරයන් වෙන් වෙනවා. සභාව තුල ભેද එනවා. ව්‍යාජ ඉගැන්වීම්. ඒ නිසා අපි ඒවා ගැන පරිස්සම් වෙන්න ඕනේ. තුන්වෙනි එක ඒ බල්ලෝ පන්නනකොට මේ බැටළුවන්ට ආතතිය ඇති වෙනවලු. ડિප්‍රෙෂන්.
මානසිකව ඒගොල්ලෝ වැටෙනවලු. ඒගොල්ලෝ කම්පණයටපත් වෙනවලු. ව්‍යාජ ඉගැන්වීම් නිසා බොහෝ කිතුණු අය කම්පණයටපත් වෙනවා, ආතතියට ලක් වෙනවා. අවසාන වශයෙන් හතරවෙනි එක සත්ව විද්‍යාඥයන් කියනවා බල්ලෝ පන්නනකොට සමහර අවස්ථාවන් වල දුර්වල බැටළුවෝ මැරෙන අවස්ථාවක් තියෙනවා. ව්‍යාජ ඉගැන්වීම් නිසා ආත්මිකව මැරිලා පස්සු බට වෙලාම යන අවස්ථා තියෙනවා. බලන්න කොච්චර දේවල් හිතේ තියාගෙනද අපේ යේසුස් වහන්සේ මේ උපමාව උගන්වලා තියෙන්නේ. මම ඉවර කරන්නම්. අන්තිම දේ මම කියන්න කැමතියි. ඔව් මතෙව් 25 මේ උපමාව අවුරුදු 7කට පස්සේ, ඒ කියන්නේ සභාව ඔසවා ගනු ලැබුවයින් පස්සේ එළමෙන ඒ අවුරුදු 7ක පීඩා කාලයේ අවසානයේ සිදුවෙන්නක් තමයි. ඒකට අපි සම්බන්ධ වෙන්නේ තමයි. මේක යුදෙව්වන් සහ ඒ කාලේ ඉන්න ඒ ඉතුරු වෙලා ඉන්න සමහර අයගේ දේවල් පිළිබඳ දෙයක් තමයි. නමුත් මේවායෙන් අද අපි ඉගෙන ගන්න පුළුවන් පාඩම් ගොඩක් තිබෙනවා. මොකද්ද? අපි එළුවෝ හැටියට හිටියානම් මම කිව්වා වගේ අර වලිගේ නෝට් කරේ නැත්තම් සමහරු එළුවවත් බැටළුවා කියලා හිතයි. එළුවෝ අපිට එන්න පුළුවන් පල්ලියේ. අනිත් බැටළුවොත් එක්ක අපිට එන්න පුළුවන්. හැබැයි රාත්‍රී කාලයක් කියලා එකක් එනවා. ඒසොස් මොනවද කිව්වේ මතෙව් 24? රැක සොරෙක් එනවා මෙන් මම එනවා කියලා සභාව ඔසවා ගැනීම පිළිබඳව. රැට නෙවෙයි සභාව ඔසවා ගන්න යන්නේ. නමුත් සංකේතාත්මකව ඔසවා ගැනීම සිදු වෙන්නේ රැක කියලා කියන්නේ අපි නොහිතන වෙලාවක කියලා. රාත්‍රිය පැමිණෙනවා. රාත්‍රියක එළුවයි බැටළුවයි සහජීවනය කරන්න බෑ, එකට ඉන්න බෑ. ඒ නිසා අපි අද අපේ එළු ගති තුරන් කරලා බැටළු ගති අපි ගත්තේ නැත්තම්, අපි හොඳ බැටළුවෝ වගේ අවසාන තෙක් හිටියේ නැත්තම් අපිව එළුවෝ වගේ උන්වහන්සේ පල්ලු කරන්න පුළුවන්. ඒ නිසා දවල් කාලේ එළුවෝ බැටළුවොත් එක්ක එකට ඉඳලා වැඩක් නැහැ. අවසානයේදී අපි බැටළුවෝ හැටියට යේසුස් වහන්සේගේ දකුණු පසට යන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. විනිශ්චය පැමිණෙනවා. පේනවද? අර විනිශ්චය මිටියේ මෙහා පැත්තේ ඉන්නවා බැටළුවා, මෙහා පැත්තේ ඉන්නවා එළුවා. අර එඬේර බලන්න දකුණු පැත්තට ගෙනියනවා බැටළුවන්ව, වම් පැත්තේ අයින් කරනවා එළුවන්ව. ඒ නිසා ඔන්න මම ඉවර කරනවා. අපේ කොටලුවා කියන මාතෘකාවේ පාඩම ඉවරයි මේකත් එක්ක. කොටස් 9යි. මේක තමයි අවසාන කොටස. 10 වෙනි කොටස කවදාද එන්නේ පාස්ටර් කියලා අහන්න එපා. එහෙම එකක් එන්න යන්නේ නැහැ. බොහොම ස්තුතියි ඔබ මේ දේවල් නරඹුවාට. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. යේසුස් වහන්සේගේ අවසාන සතියේ උන්වහන්සේ අවසානම කරපු දේශනාව, අවසාන උපමාව, අවසාන අනුශාසනාව, අවසාන මේ අවවාදය හැටියට මේ දේශනාව ගන්න. එළු ගතිය නැතිකරන්න. ඔබ එළුවෙක් නම් දැන් ඔබට තාම කාලය තියෙනවා ඒ එළු ගතිය තුරන් කරලා බැටළුවෙක් වෙන්න. එහෙනම් ස්වාමීන් වහන්සේ මාගේ එඬේරාය මට හිඟයක් නැත කියලා ගීතාවලි 23 කියනවා වගේ කියන්න පුළුවන් බැටළුව බවට අපි පරිවර්තන වෙමු. අපි පරිණත වෙමු. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.